හොඳයි සාදුනාදයක් පවත්වලා নমස්කාරය කියමු පන්සිල් සමාදන් වෙන්න. තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පාණාතිපාතා විරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා විරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒතාදිසානි කତ୍වාන සබ්බත්ත මපරාජිතා සබ්බත්ත සොත්තිං ගච්ඡන්ති තං තේසං මංගල මුත්තමං තී ශ්‍රද්ධාවන්ත සද්ධර්ම ශ්‍රවණාබිලාෂී පින්වතුනි බෝසත් දරුවනි ජන්මදිනයන් කීපයක් අනුස්මරණය කරමින්
ආශිර්වාදයන් ප්‍රාර්ථනා කරන්නටත් අභාවයට පත්වුණු මළගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනාවන් කරන්නටත් සංවිධානය කළ මහා පින්කමෙහි සමාරම්භක මොහොත එදා බුදු පියාණන් වහන්සේ තුන්ලොව සනසවමින් දේශනා කොට වදාළ නිවන් පිණිස පවතින නෛර්යානික අතිගාම්භීර ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නටයි කාගේ දැන් සූදානම. දේශනාවට මාතෘකා කළේ සූත්‍ර පාඨයක්. කවුරුත් දන්න අහලා තියෙන කටපාඩම් ගාථා පාඨයක්. ඒ තමයි ඒතා දිසානි කත්වාන ඊතර ටික කියන්නල බලන්න. සබ්බත්ත මපරාජිතා කියන්න. සබ්බත්ත සොත්තිං ගච්ඡanti තං තේසං මංගල මුත්තම. සූත්‍රයේ තමයි මොකද්ද? මහා මංගල සූත්‍රය. මංගල කියන නමේ තේරුම අපි දන්නවා. සුබ දෙයට, හොඳ දෙයට, යහපත් දෙයට මංගල කියනවා. විරුද්ධ වචනේ තමයි අවමංගල. අව කියන්නේ උපසර්ග පදයක්. අයහපත් දේ, නරක දේ, අසුබ දේ අවමංගල. හැබැයි මේ මංගල කියන වචනේ තුල මේ අකුරු 4 තුල ඔయిత වඩා එහා ගිය ගැඹුරු අදහසක් තියෙනවා. පළවෙනි අකුරු දෙක තමයි මයන්නයි බිඳුවයි මං. මං කියන්නේ පාලියෙන් කොහෙටද? අපායට. දුක කියලා ගන්නත් පුළුවන්. ග කියන තනි අකුරෙන් අර්ථවත් කරන්නේ ගමනාර්ථය. යනවා කියන අදහස. ල කියන තනි අකුරෙන් අදහස් කළේ වළක්වනවා. යන්න දෙන්නේ නැහැ. එහෙනම් මංගල කියන වචනේ තේරුම තමයි අපායට යන්න තියෙන මාර්ගය අහුරනවා. අපායට යන්න දෙන්නේ නැහැ. අපායේ දොරටු වහන දෙව් විමන් වල ద్వාරයන් විවර කරන කාරණා 38ක් භාගතුන් වහන්සේ මංගල සූත්‍රයෙන් පෙන්වා වදාලා. මේ මංගල කාරණා 38 අනුව යමෙක් ජීවත් වෙනවාද එයා ඒතා දිසානි කත්වාන මේ දිශාවේ, මේ ඉසව්වේ, මෙතන, මේ පළාතේ, මේ ගමේ නෙවෙයි. සබ්බත්ත කිව්වේ හැම තැනකම. මෙතන විතරක් නොවේ, හැම තැනකම මපරාජිතා අපරාජිත වෙනවා. පෙරදුනේ නැති කෙනෙක් බවට පත් වෙනවා. දිනපු කෙනෙක් බවට පත් වෙනවා. මෙලවත් පරලොවත් දිනන්න පුළුවන්. ලබාගත් මිනිසත්කම දිනන්න පුළුවන් කාරණා 38ක් ඒ සූත්‍රයේ තියෙනවා. 38ම කියන්න වෙලාව නැහැ. කාරණාවක් දෙකක් වෙලාවටත් ගැලපෙන්න, ඔබටත් ගැලපෙන්න, කාටත් ගැලපෙන්න අපි කතා කරමු. භාගතුන් වහන්සේ මංගල සූත්‍රය පටන් ගත්තේ කොතනින්ද? අපේ බුදුහාමුදුරෝ මංගල සූත්‍රය පටන් ගත්තේ කොතනින්ද? ස්ටාර්ට් එක කොතනින්ද දුන්නේ? මං ඉතින් ප්‍රශ්න අහන උත්තර දෙන්න ඕන. දැන් මෙතන ඉන්න මේ ගොඩක් අය
මගෙන්ම ධර්මදේශනා කීපයක්ම අහලා තියෙනවනේ. මගේ හැටි දැන් දන්නවා. ඒවම් මේ සුතං කිව්වේ ආනන්ද හාමුදුරුවෝ. බහූ දේවා මනුස්සාච කිව්වේ කවුද? දෙවියෙක්. බුදුහාමුදුරුවෝ මංගල සූත්‍රේ පටන් ගත්තේ අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා. බාලයෝ ආශ්‍රය කරන්න එපා, පණ්ඩිතයෝ ආශ්‍රය කරන්න. අපි කවුරුත් කැමති පින්වතුනි ආශ්‍රයට කල්යාණ මිත්‍රයෙක් ලැබෙනවා නම්, සත්පුරුෂයෙක් හම්බ වෙනවා නම් අපි හොයනවා කල්යාණ මිතුරෙක්. හැබැයි ඊට ප්‍රථමයෙන් සපුරන්න ඕන කාරණාවක් තියෙනවා. ඒ මොකද්ද? කල්යාණ මිත්‍රයෙක් ආශ්‍රයට ඇසුරට හොයද්දී ප්‍රථමයෙන් කල යුත්තේ තමන් කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඕන. තමන් සත්පුරුෂයෙක් වෙන්න ඕන. තමන් සත්පුරුෂයෙක් නොවි ඇසුරට විතරක් සත්පුරුෂය හොයන්න එපා. හම්බෙන්නේ. හම්බ වෙන්නේම පින්වතුනි තමන්ට ගැළපෙන කෙනෙක්. ඔබ දශකයක් වගේ දීර්ඝ කාලයක් එකම කෙනෙක් එකම කණ්ඩායමක් නම් ආශ්‍රය කරන්නේ ඒ අය ඔබ වගේම හිතන අය. ඔබ වගේම චරිත. එහෙම නොවන්නේ නම් මෙතුවක් කල් පින්වතුනි මේ තරම් දීර්ඝ කාලයක් ඒ සම්බන්ධතාවයේ පවතින්නේ නැහැ. ගැටෙනවා වැඩි නම්, නොගැලපීම් වැඩි නම් පින්වතුනි මෙච්චර කල් අරගෙන එන්න බෑ. එහෙනම් ඔබ ආශ්‍රය කරන්නේ ඔබට ගැළපෙන අය. ඒක මෙතනත් එහෙමයි. බණ මඩුවෙත් එහෙමයි. පන්ති කාමරෙත් එහෙමයි. සමස්ත මානව සමාජෙත් එහෙමයි. ශාසනෙත් එහෙමයි. ගැළපෙන අය ඒ වගේම අයට එක්කාසු කරලා දෙනවා. 이르දි පාත්‍යාර පුරන්න දක්ෂ අය මුගලන් මහරහතන් වහන්සේ වටා ගොනු වුණා. එකම සබ්ජෙක්ට් එක, එකම විෂය. නුවණක්කාරයෝ මහා ප්‍රඥ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වටා එක්රොක් වුණා. දුතාංග පුරන්න කැමති අය මහා කාශ්‍යප මහරහතන් වහන්සේට ගොනු වුණා. ඔය අතරේ දේවදත්තට පිරිසක් හිටියේ නැද්ද? උන්නානේ. එයාගේ අදහසත් පිළිගන්න ඒ වගේම ඩයල් ටිකක් උන්වහන්සේලාත් එකතු වුණා. ඒ අතරේ හිටියා භික්ෂුන් වහන්සේලාත් හිටියා, භික්ෂුණීන් වහන්සේලාත් හිටියා, ගිහියොත් හිටියා, ඒ අතර උපාසකයොත් හිටියා, උපාසිකාවොත් හිටියා. බණ අහන්නම ආපුවයි ස්වාමීන් වහන්සේට පේන්න මිදගත්තා. හැබැයි මේ වෙලාවෙත් එකෙක් හරි අගුවේ ඇති, පිළිකන්නේ ඇති, මුල්ලේ ඇති. ඇයි ඒ? උන්ට ගැළපෙන තැන එතන, හුරු තැන එතන, පුරුදු තැන එතන, ඇදෙන්නේ එතනටම තමයි. ඒක මේ සමාජයේ හැටි. ඒ නිසා පින්වතුනි ඔබට ගැළපෙන කෙනෙක් ඔබට හම්බ වෙනවා. එයා ඔබ වගේම හිතන කෙනෙක්, ඔබ වගේම චරිතයක්. එහෙම නැත්නම් සෑහෙන කාලයක් ඒ සම්බන්ධතාවය පවතින්නේ. බුදුහාමුදුරන්ගෙන් අහනවා කුමන කෙනෙක්ද අපි ආශ්‍රය කරන්න ඕන? ආශ්‍රය කරද්දී අපි තෝරා ගත යුත්තේ කොහොම කෙනෙක්ද? භාගතුන් වහන්සේ වදාරනවා ඇසුරු කරන්න තමන්ට වඩා පියවරක් හරි ඉස්සරහින් ඉන්න කෙනෙක්. ක්වොලිටියක් තියෙන එකෙක් ආශ්‍රය කරන්න ඕන. ඇයි ඒ ක්වොලිටිස් අපිත් අනුගමනය කරනවා, අනුකරණය කරනවා, ෆලෝ කරනවා. එතකොට අපිත් ක්වොලිටියක් ඇති කෙනෙක් බවට පත් වෙනවා. අපිට වඩා ටිකක් දියුණු කෙනෙක්, උසස් කෙනෙක්, උතුම් කෙනෙක් ගතිගුණ වලින් හරි නුවණින් හරි යම් මට්ටමක ඉන්න කෙනෙක් අපි ආශ්‍රය කරන්න ඕන. එහෙම නැත්නම්, එහෙම කෙනෙක් නොවන්නේ නම් තමන් වගේ තමන්ගේ මට්ටමේම කෙනෙක්, තමන්ගේ තලයේම ඉන්න කෙනෙක් ආශ්‍රය කරන්න කිව්වා. හැබැයි කවමදාකවත් තමන්ට වඩා පියවරක් පිටිපස්සෙන් ඉන්න කෙනෙක්ව ආශ්‍රය කරන්න එපා කිව්වා. ගුණෙන් නැණෙන් පිරීච්ච කෙනෙක් බාලයෙක්ව ආශ්‍රය කරන්න
එපාය කිව්වා. ඇයි පින්වතුනි? බුදුදහමේ උගන්වනවා සමාජාන යෝජනය. සමාජයට අනුවයි අපි හැඩ ගැහෙන්නේ. හොඳම උදාහරණය තමයි එක්සාම්පල් එක තමයි සත්ති කුම්භ ජාතකය. එහෙම කිව්වට දන්නේ කොහමද? ගිරව් දෙන්නගේ කතාව. මම මෙච්චර වෙලා කියපු කතාවට මේ නිදස් වුණා. එකම අම්මා වදන්නේ මේ පැටව් දෙන්න. එහෙනම් ජාන එකමනේ. එකම ජාන. හැබැයි සමාජ පරිසර දෙකකයි මේ දරුවෝ දෙන්න හැදුනේ, පැටව් දෙන්න හැදුනේ. හොරු ළඟට වැටුණ කෙනා ඒ වගේ කතා කළා, ජීවත් වුණා. තාපස ළඟට වැටුණ කෙනා ඒ වගේ කතා කළා, ජීවත් වුණා. එහෙනම් ජාන කියන එක දෙවන්නට දාලා ප්‍රමුඛ වුණේ ඇසුර. ඒ නිසයි කියන්නේ ඇසුර වැරදුනොත් සසරම වරදිනවා. අපි බින්වතුනි සමහර කෙස් පැයිච්ච නාබර වැඩිහිටියෝ අදටත් අපෙන් අහනවා. මේ තලත්තයන් උදවිය අපෙන් අහනවනේ සාදු කෑවද කියලා. සාදු අපිට සාදු කියන වැඩිහිටියෝ තාමත් ඉන්නවා. සාදු බුදියෑව දහනවා. සාදු මේ කොහෙද යන්නේ අහනවා. කවදා හරි එයත්ගේ දරුවත් අපෙන් අහනවා සාදු කෑවද කියලා. ඔබ වඳින්නේ පසඟ පිහිටුවා නම් දරුවෝ දන්නේ නැහැ මේ ස්ටෙප් එක මොකක්ද කියන්න, මේ ඉරියව්ව මොකක්ද කියන්න. හැබැයි එය අනුගමනය කොට වඳිනවා. ආන් පින්වතුනි සමාදාන යෝජනය. අම්මයි තාත්තයි බෝසත් නොවි ධර්මයක් බෝසත් කරන්න හදන්න එපා. වෙන්නේ නැහැ. ප්‍රථමයෙන් කල යුත්තේ තමන් බෝසත් වෙන්න ඕන. අතරදී කිව්වේ ප්‍රථමයෙන් තමන් කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඕන කියලා. ඒ වගේමයි ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට බුදුහාමුදුරුවෝ කොහොමද දේශනා කළේ? අත්තාන මේව පඨමං පතිරූපේ නිවේසේ. අනුන් හදන්න කලින් තමන් හැදෙන්න ඕන. අප්පච්චි පුතයි එකට නම් සාද පවත්තන්නේ. අම්මා දරුවලව්වා වැරදි කරවනවා නම්, වැරදි කළාම අම්මා අනුමත කරනවා නම් හොඳයි අපූර්වයි කියනවා නම් බෝසත් නිවසක් නෙවෙයි ඒ ගෙදර. අනුකරණය අනුගමනය කරන්න තියෙන පහත් නින්දිත සමාජයක් නම් දරුවා අසත්පුරුසයි. එහෙනම් නිවස සුපසන් නිවසක් නම්, සත්පුරුෂ නිවසක් නම් හැමෝටම බුදු වෙන්න බෑ. හැබැයි අම්මා බෝසත් චරිතයක් ඇති කෙනෙක් නම්, අප්පච්චි එහෙව් කෙනෙක් නම් ඒ මත හැදෙන වැඩෙන දරුවා බොහෝ දුරට බෝසත් දරුවෙක් වෙනවා. ඇයි? අනුගමනය කරන්නේ, අනුකරණය කරන්නේ මාපියන් සතු උතුම් ගතිගුණ. ඔබේ වචනමයි දරුවෝ කතා කරන්නේ. පාර යන දරුවෙක්ගෙන් ඔබ අහනවා මෙහෙම, පුතා කොහෙද යන්නේ? කතා කර විදිය සුන්දරයි, ප්‍රියමනාපයි. දරුවත් උත්තර දෙනවා කොහොමද? නැන්දා මාමා මම මේ පොඩක් කඩේට යනවා. මෙහෙම අහනවා. කොල්ලෝ ඔබ කොහෙද මේ යන්නේ? උඹට මොකද මං යන දිය? යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. වපුරන විදිය තමයි අස්වැන්න. ඔබට බැයි නම් කෙනෙක්ට රෙස්පෙක්ට් කරන්න, මහත්යන් ඕන කියලා කතා කරන්න ඔබ ඉල්ලන්න එපා පින්වතුනි. ගෞරවයක්, සම්භාවනාවක්, බහුමානයක් මිනිස්සු දෙන්නෙත් නැහැ, දෙන්න ඕනෙත් නැහැ. කෙනෙක් ඔබට ගරු කළොත් ඔබත් එයාට ගරු කරන්න. වපුරන්නේ පින්වතුනි නිසරු දෙයක් නම් සරු දෙයක් ඉල්ලන්නත් එපා, බලාපොරොත්තු වෙන්නත් එපා, ලැබෙන්නෙත් නැහැ. සරු විදියට වැපුරුවොත් සාරවත් දෙයක් ලැබෙනවාමයි. මේකට කියන්නේ බර වචනයේ පටිච්ච සමුප්පාදය තේරෙන්න කිව්වොත් හේතුඵල ධම. එදා ධර්මදර විනයදර ප්‍රශ්නේදී මොකක්ද මේ ප්‍රශ්නේ? වැසිකිලි බඳුනේ වතුර ටිකක් ඉතුරු කරලාව ධර්මදර වික්ෂුවක්. ඒ ඇත්තෝ ධර්මයේ දන්නවා, විනය දන්නේ නැහැ. ඇටැක් කළා කවුද? විනයදර වික්ෂුන් වහන්සේලා. උපසම්පදා හාමුදුරුවන්ට වැසිකිලි බඳුනේ වතුර ටිකක්වත් ඉතුරු කරලා එන්න බැස් කරලා එන්න ඕන. මේ ප්‍රශ්නේ මොනතරම් සමාජගත වුණාද කියනවා නම් සංඝ සංස්ථාවම බෙදුනා,
කොටස් දෙකකට ධර්මතරයි විනයතරයි. ගිහි සමාජයක් බෙදුණා. ලීඩර් නායකයා බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ කියනවා සමග්ගා හෝත මා පිබදත. සමගි වෙන්න වාද කරන්න එපා. ලිච්ඡවි රජදරුවන්ගේ සප්ත අපරිහානීය ධර්ම වල එකක් පින්වතුනි සමගියෙන් රැස් වෙන්න. සමගියෙන් විසිර යන්න. මේක පන්සලේ දායක සභාවට අදාළයි. මේක ගමේ මරණාධාර සමිතියට අදාළයි. කාන්තා සමිතියට අදාළයි. අපේ පින්වතුනි කෙනෙකුගේ අදහසක් නොපිළිගන්න පුළුවන්. හැබැයි ඒ වෙලාවේ අපි ඔහුට දක්වන ලොකුම ගෞරවය තමයි ඒ ප්‍රකාශ කරන අදහස සාවධානව අසා සිටින්න ඕන. අපි ඇග්‍රි නොවෙන්න පුළුවන්, එකඟ නොවෙන්න පුළුවන්, ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒක දෙවන්න ප්‍රථමයෙන් කරන්න ඕන කියන එක අහන් ඉන්න ඕන. දායක සභාව ගෝසාකාරී තැනක් නම්, මරණාධාර සමිතියේ ගෝසාකාරී තැනක් නම්, සමගිය නැත්තම්, එකමුතුකම නැත්තම්, කෙනෙක්ගේ අදහසකට ඇහුම්කම්වත් පින්වතුනි දෙන්න බැයි නම් පිළිහෙනවා. දියුණු වෙන්නේ නැහැ. භාගතුන් වහන්සේ හදනවා තමන්ගේ අනුගාමිකයන්ව හීලෑ කරන්න. මේ පන්සලේ ලොකු ආම්ද්‍රෝ නෙවෙයි, තථාගත අරිහතුන් වහන්සේ ලෝතුරා බුදුහාමුදුරෝ සමගි වෙන්න වාද කරන්න එපා කිව්වා. ඇහුවද? ඇහුවේ නැහැ. බුදුහාමුදුරෝ ආනන්ද හාමුදුරන්ට කිට්ටු වෙලා කියනවා ආනන්ද ආශ්‍රය කරන්න කෙනෙක් නැත්තම් හුදකලා වීම සැපතක් කිව්වා. එක්ක ආශ්‍රය කරන්න Tamanට වඩා උතුම් කෙනෙක් නැත්තම් Taman වගේ කෙනෙක්, එහෙම ඇත්තෝ නැත්තම් පින්වතුනි තනිව ඉන්න කවදාවත් අඳ බාලෙක් නම් ආශ්‍රය කරන්න එපා. බෝරින් වෙන්න පුළුවන්, පාළුවක් දැනෙන්න පුළුවන්, තනිකමක් දැනෙන්න පුළුවන්. ඒක හොඳයි බාලෙක් ආශ්‍රය කළා නොමග යනවට වඩා. හිතේ තියෙන දේ ප්‍රශ්නයක් වුණාම කියන්න කෙනෙක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ හුදකලාවට ඇලුම් කරන්න. ඒක සම්පත්තියක් අසත්පුරුෂය ආශ්‍රය කරනවට වඩා. ඔහොම කියලා බුදුහාමුදුරුවෝ හුදකලා වුණානේ. වචනයෙන් විතරක් නෙවෙයි ආදර්ශයෙන්ම ඒ බව පෙන්නවා. කොහෙද වැඩියේ? පාරිලෙය්‍ය වනයේට. කවුද සැලකුවේ? දෙවියෙක්ද? බ්‍රහ්මයෙක්ද? මිනිස්සෙක්ද? නැත් තිරිසංගත සත්තු දෙන්නේ. ඇතෙකුයි වඳුරෙකුයි. 3 මාසයක් වැඩ හිටියා. සත්තු දෙන උපස්ථාන කළා. වස්පවාරණයට එළියට බහිද්දී ඇතාගේ පින්වතුනි ලය පැලුණා. අර සෙනෙහස ඈත් වෙද්දී, ලෙන්ගතුකම දුරස් වෙද්දී ආදරේ පැලෙන්න කියලා මිනිස්සුත් කියනවානේ. හැබැයි මේ ලෝක ඉතිහාසයේ කිසිම මිනිහෙක් ඔක ඔප්පු කරලා නැහැ. ඔප්පු කළේම සත්තු. 1 කන්තකස්සය, 2 පාරලෙය ඇත් රජා උපන්න දිව්‍ය ලෝකේ. වඳුරට තියනවා ජොබ් එකක් කරන්න. භාගතුන් වහන්සේට පාරලෙය වන ගර්භයේ ඉඳලා සවැත් නුවරට යනකම් පාර පෙන්වන්න ඕන. අත්ෙන් අත්තර රිකිල්ලෙන් රිකිල්ලට ගහෙන් ගාට පැන පැන පාර පෙන්වන්න යනවා. අල්ලගත්තු අත්ත ගිලිහුණා. කූඤ්ඤයක් තිබ්බා වින්වතුනි පොළවෙන් උඩට මතු වෙච්චි. එක එල්ලේම වඳුරා කඩා වැටුනේ කූඤ්ඤයට පසාරු කරගෙන ගියා මලා දෙව්ලොව උපන්නා. එහෙනම් ආශ්‍රය කරන්න කොලිටියක් ඇති එකෙක්ව, Tamanට වඩා දියුණු කෙනෙක්ව, වටිනාකම් තියෙන කෙනෙක්ව, සත්පුරුෂකම් තියෙන කෙනෙක්ව, ගුණ නැන දෙකම තියෙන කෙනෙක්ව කවදාවත්ම බාලයෙක් ආශ්‍රය කරන්න එපා. අපිත් බාලයෝ වෙන්න පුළුවන්. තේරුණාද? කුසල් මහරජුරවන්ට හිටියා ඇතින්න මංගල හස්ති රාජිනිය. මංගල්‍යයකට පෙරහරකට උත්සවයකට ගියේ මේ ඇතින්නත් එක්කලා. එහෙම වුණ මේ ඇතින්න ළඟ ඉඳලා කොර ගහන්න ගත්තා. ඇතින්න කොර ගාති ලස්සනයිද? හරි කැතයිනේ, නිකම්ම මවා ගන්නකො දැන් හිටින්. දබ ඇතින්න කොර ගහති කැතයි. දැන් රජුවන්ට ප්‍රශ්නයක්, හොඳට හිටපු සතා එයි මේ ළඟට ඉඳලා කොර ගහන්නේ. ඔන්න බලන්නකො සමාජාන යෝජනයේ වෙද්දී ආශ්‍රය කරන්න එපා පින්වතුනි, අනුගමනය කරන්න එපා බාල කෙනෙක්ව. වරදිනවා. මේ ඇතින්නටත් ඒකමයි උනේ. වැරදි දෙයක්
වැරදි කෙනෙක්ව අනුකරණය කළා. එහෙනම් අම්මයි අප්පච්චි පින්වතුනි ජඩයි නම් අසත්පුරුසයි නම් ඒගොල්ලන්වවත් අනුකරණය කරන්න එපා. අනුගමනය කරන්න එපා. උසස් කෙනෙක් අනුගමනය කරන්න ඕන. බාලයෙක් අනුගමනය කළොත් වෙන්නේ මොකද්ද කියන එකටයි මේ උදාහරණය. පවරනවා පින්වතුනි වෙද්දුන්ට මේ යතාව සනීප කරන්න. හස්ති රාජිනියව. වෙද්දු කියනවා කිසිම ලෙඩක් රුදාවක් නැහැ. පාදයකවත් ආබාධයක් නැහැ. හැබැයි යන්නෙම තුනෙන් බකල් ගහනවා. පවරනවා පුරෝහිත බමුණට අගමැතිට මේකට හේතු හොයන්න කියලා. පුරෝහිත බමුණ යනවා ඇත්ගාලට. ඇත්තු ලගින තැනට. ගිහලා බලන් ඉන්නවා වරුවා. දැක්ක පින්වතුනි මේ ඇත්ගාලට ඇවිල්ලා ඉන්නවා ළඟදි දලා වයසක පහේ ඇත්ගොව්වේ. වයසක හාදේ. මේ මිනිස්යාගේ එක පාදයක තියෙනවා තුවාලයක්. ඒ නිසා මොකද කරන්නේ? ඇත්ගොව්ව කොර ගහනවා. ඇටින්න උදේ ඉඳන් රෑ වෙනකන් දකින්නේ රජ්ජුරුවන්ව නෙවෙයි. රජ්ජුරුවන්ව දකින්න මංගල්‍යයක් එන්න ඕනේ. පෙරහැරක් එන්න ඕන. උත්සවයක් එන්න ඕනේ. ඛණ්ඩ ටික දෙන්නේ. සාත්තු කරන්නේ. ජරා වයින් කරන්නේ සෝදන්නේ කවුද? අර කොර ගහන ඇත්ගොව්වා. ඇටින්න හිතන්න ඇති මාත් මෙච්චර කල් හතරෙන් ගියේ මේක වෙන්නේ නැති දැන් අලුත්ම සිස්ටම් එක. මේක වෙන්නේ දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක. එහෙම කියලා හිතලා මේක මොකද කළේ? කොර ගහන්න ගත්තා. මැරෙනකම් කොර ගැහුවා. ඔබත් අනුකරණය කරන්නේ අනුගමනය කරන්නේ වැරදි දෙයක් නම් පිළිහෙනවා. මේ සමාජය තුල ජීවත් වෙනවා පින්වතුනි විවිධ මිනිස්සු. භාගතුන් වහන්සේ වදාළේ නානත්ත් කායා නානත්ත් සංඥා. එක එක කඳවල්. මෙතනම් බලන්නකෝ. එක එක අදහස්. තමන්ගේ ගෙදර නම් කිසි ගැටලුවක් නැහැ. පොදු තැනක එකතු වෙලා පින්කමක් කරන්න ගන්නකෝ. ඕ කොහොම නෙවෙයි මෙහෙමයි කියයි. පාවඩ එලන්නේ මෙහෙම කියයි. මල් වට්ටිය සකසන්නේ මෙහෙම කියයි. ඕම කරලා හරියන්නේ නැහැ කියයි. ඔය මොනවද කරලා තියෙන්නේ? වැරදි කියයි. ප්‍රශ්න කොච්චරද? අදහස් කොච්චරද? අතේ ඇඟිලි පහ වගේ. මිනිස්සු විෂමාකාරයි. බුදුදහමේ උගන්වනවා පින්වතුනි සමාජයේ ජීවත් වෙනවා චරිත කීයක්ද? බුදුදහමේ චරිත කීයක් උගන්වනවද? චරිත 3ක් කියනවා නව කතාවට. මං අහන්නේ බුදුදහමේ කොච්චරක් ඉන්නවද? චරිත 6ක් ඉන්නවා. අපේ රටේ ජනගහනය 2,17,00,000යි. බුදුහාර වෙන්කලේ කීයකටද? 6කට. ආ මහා ප්‍රඥාව. මෙතරම් සෙනගක් පින්වතුනි වෙන්කලා කීයකටද? 6කට. දැන් මම චරිත 6 කියන්නම්. ලක්ෂණත් එක්කලා ස්වභාවයන් එක්කලා ගතිගුණත් එක්කලා ඔය ඇත්තෝ තම නැනපමණින් කල්පනා කරන්න මම මොන වගේ එකෙක්ද කියලා. මං ගැන නෙවෙයි ඔය ඇත්තෝ ගැන. මං ගැන දාන්නවා. බලන්නකො ඔය ඇත්තෝ ගැන දාන්නවද කියලා. මං චරිත 6 කියන්නම් ලක්ෂණත් එක්කලා. එතකොට ඔය ඇත්තන්ට අදහසක් ගන්න පුළුවන් මාත් මේ වගේ එක්කෙනෙක් කියලා. 1 රාග චරිත අධික රාගිකයි. සබ්බේ පුතජ්ජනා උම්මත්තකා සියලු පුතග්ජනයෝ රාගයෙන් උමුතු වෙලා තියෙන රාගිකයි. හැබැයි මේ කියන්නේ ඊට වඩා රාගයට කෑදරකමක් පෙරේතකමක් තියෙන එකාල ගැන. එහෙමයි නැද්ද? ඉන්නවා. ස්වාමියාගෙන් සැනසෙන්න බෑ. ස්වාමි දුවණියගෙන් සැනසෙන්න බෑ. අපේ පින්වතුනි පරපුරුෂයන් හොයාගෙන යනවා. පරිස්ත්‍රීන් හොයාගෙන යනවා. රාගය කියන්නේ ගින්න. තමන්ගේ තත්ත්වය අමතකයි පින්වතුනි ඇඟ ඇතුලෙන් ඔය ගින්න දැල් වෙද්දි පිච්චෙනවා. රාගය කියන්නේ දැවිල්ල. තමන් අම්මෙක් තමන් තාත්තෙක් තමන් ගුරුවරයා අමතකයි මේ. ඒ තරම් මිනිස්සුන්ව බොළඳ කරන ලාමක කරන උසස් තත්වයක හිටියත් පල්ලෙහාට ඇද දාන ලාමක කෙලෙස් ධර්මයක් තමයි අනෙක් පැත්තෙන් බලවත් වන ගින්නක් තමයි රාගය කියන්නේ.
දසේකයකට විතර එහා පැත්තේදී අවුරුදු 10කට විතර එහා පැත්තේදී අපේ රටේ දවසකට විභාග කරන වැඩිම නඩු ඉඩම් නඩු 20යි 26යි මේ අවුරුද්දේ මේ වෙනකොට දවසකට විභාග කරන වැඩිම නඩු දික්කසාද නඩු. ආ උදාහරණය රාගයේ තරම. අම්මට අප්පච්චි මදි, අප්පච්චිට අම්මා මදි. අසරණ වෙන්නේ පුංචි පැටවු. ආන් ඉන්නවා පරිවාසවල, ආන් ඉන්නවා ළමා නිවාසවල, ආන් ඉන්නවා පිරිවෙන් වල. ආත්තම්මට හදාගන්න බැරි වුණාම ලොකු ආම්තුරන්ට බාර දෙනවා මහාන කළා තියාගන්න කියලා. කන්න දෙන්න විදියක් නැහැ. අපිටත් එහෙම අය ඕන තරම් හම්බෙලා තියෙනවා. මවගේ නම ඉස්සරහින් පියාගේ නම ඉස්සරහින් නොදනී කියලා සඳහන් වෙච්චි උපැන්න සාතික පිරිවෙන් ශේෂ වැඩ කරන අන්දා අපිට හම්බෙලා තියෙනවා. හැබැයි අදාපූර්වට සිවුරු පරෝගෙන බණ කියන පොඩි හාමුදුරුවෝ ඉන්නවා. අපේ පින්වතුනි ළමා නිවාසවල බණ වලට ගියාම පාලකයෝ කියනවා ස්වාමින් වහන්සේ අම්මා ගැන කියන්න එපා. තාත්තා ගැන කියන්න එපා මෙවුන්ට තරහ යනවා. ඇයි? ආදරයක් කරුණාවක් නිදහසක් නැතුව ආයතනයකට කොටු වුණා ළමා අවදියේදී මහයුන්ගේ තියෙන ජඩකම් නිසා. මොනතරම්නම් පහත්ද කියනවා නම් පින්වතුනි මනමාලකමක් කරන්න හිතනොත් තමන් මේ තරම් පරිණත කෙනෙක් වැඩිහිටියෙක් කියන බව අමතක වෙනවනේ. බස් එකේද කෝච්චියේද මහපාරේද අදාළ නැහනේ. ගෙදර ඇවිල්ලා බැලුවාම ඒ ඔච්චම් කරපු කෙනෙක් වගේමයි තමන්ගේ දුව. ඒ වයසෙමයි තමන්ගේ දුව. ඒ වයසෙමයි ඒ වගේ කෙනෙක්මයි තමන්ගේ හාමිනේ. රාගය කියන්නේ ඒ තරම් මිනිස්සු අසංවර කරන, ඊලෑකම් නැති කරන විනාශකාරී කෙලෙස් ධර්මයක්. අම්මා කියන වචනේ සාප කරන දරුවෝ ඉන්නවා. අප්පච්චි කියන වචනේ අහන්නවත් අකමැති දරුවෝ අර තැන්වල ඉන්නවා. රාගයේ බලවත්කම. අපේ වින්තුනි කාන්තාවටයි පිරිමියටයි බුදුහාමුදුරුවෝ තැන් දෙකක් දුන්නේ නැහැ. සම තැන දුන්නේ. සමානාත්මතාවය ධර්මයේ පුරාවටම තියෙනවා. සිංහලවද සූත්‍රයේ මම මේවට සාක්ෂි කියනවා. Google එකේ සර්ච් කරලා බලන්න. බණි වුණාට පස්සේ දීඝනිකායේ සිංහලවද සූත්‍රයේ ස්වාමි දියණියක් ස්වාමියෙක් වෙනුවෙන් කරන්න ඕන යුතුයකම් පහක් තියෙනවා. 1. අනාචාරිනීච අනාචාරයන් දෙපා. පරපුරුෂයන් ගන්න එපා. අපි ඒකට කියනවා පතිවත කුමාර බඹසර කියලා. අහලා තියෙනවනේ. පති කියන්නේ ස්වාමියා. ස්වාමියා වෙනුවෙන් තමන් සුද්ධ වෙන්න ඕන. පිරිසුදු වෙන්න ඕන. සංවර වෙන්න ඕන. උත්තරීන් බුදුහාමුදුරෝ නතර කළේ නැහැ. ස්වාමි පුරුෂයෙක් විසින් ස්වාමි දුවණියක් වෙනුවෙන් කරන්න ඕන යුතුයකම් පහක් තියෙනවා. 1. අරක අනාචාරිනීත මේක අනාචාරියාය. අර ඉස්විලිංගයි මේක පුරුෂලිංගයි. අනාචාරයන් එපා. අපි ඒකට කියනවා අරක පතිවත මේක පතිනිවත. අරක කුමාර බඹසර මෙතන කුමාරි බඹසර. තමන් පිරිසුදු නොවි කරකාර බැඳගන්න පිරිසුදු කෙනෙක් වන්න එපා. ඒක මම කියන්නේ අසාධාරණයි. ඒක අසාධාරණයි. සමානාත්මතාවයක් එතන නැහැ. තමන් සුද්ධ වෙන්න. තමනු සංවර වෙන්න. එතකොට එහෙම කෙනෙක්ම බොහෝ දුරට හම්බෙයි. 2. ද්වේෂ චරිත පොඩ්ඩක් නම් තරහ යනවා. කේත් යනවා. වචනයක් එහාට මෙහාට වෙන්න බෑ තරහ යනවා. එහෙමයි නැද්ද? ඉන්නවා. මට නම් ඔය ගැන කියති මතක් වෙන්නෙම පන්සල් වල ඉන්න මහ උපාසකම්මව. එවුන්දට තරහ යන කෙනෙක්. මන් දන්නේ මේ පැත්තේ කොහොමද කියලා. මට හම්බෙච්ච මහ උපාසකම්මලා නම් ඔය පන්සල් වල එහෙම්මම තමයි. මල්ලාසයට කතා කරන්න පුළුවන් නම් කියයි මේකට යන තරහව. ඒ තරම් කිපිලා. උදේ පාන්දර මල් ටික හදන්නේ කුපිත වෙලා. බුද්ධ පූජාව හදන්නේ මිනිස්සුන්ගේ රිද්ද බලන්න උපාසකම්මලා සිල් ගන්න උදේ පාන්දර පන්සල් ආවම හිනාවක්වත් නැහැනේ. හරියට නිකම් බලෙන් එක්කරගෙන ඇවිල්ලා ඔහි හිටු කියලා ඉන්දෝල වගේ මොනේ සිනාව නැහැ, සතුට නැහැ, නැවුම් බව නැහැ. මම නම් කියනවා මේ පොඩක් hina වෙන්නකෝ කියලා. මූණටම කියනවා. ඒ තරම් දුෂ්ට පාටයි නපුරු පාටයි. දරුවොත් කියනවා වැඩක් නැහැ හාමුදුරනේ සිල් ගත්තට අම්මට පොඩක් නම් තරහ යනවා කියලා.
ලේලිලත් කියනවා. ඕකුන් කියන එක නම් ඉතින් පිළිගන්න බෑ. ඕකුන් කොහොමද දැන් ධම්මත් එක තරහිනේ. ඔව් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. දෙවැන්න දේශ චරිත. තුන්වැන්න මෝහ චරිත. මෝඩයි. මේවා තේරුම් ගන්න හොඳේ. එහෙම චරිත ඉන්නවා. එතකොට අපි ඒවට ගැටිලා හරියන්නේ අපි ගැලපෙන්න ඕන. ගැටෙනොත් ප්‍රශ්නයක් නේ. මේක මෝඩය කියලා දැනගෙන ජීවත් වෙන්න ඕන. හිතලා දෙයක් කරන්න බෑ. කල්පනා කළා දෙයක් කරන්න බෑ. හොයලා දෙයක් කරන්න බෑ. කිව්වොත් කරනවා මිසක් ඊට එහා ලෝකයක් දකින්නේ මෝඩයි. ඊළඟ චරිතය බුද්ධි චරිත. විමසුම්ශීලී නුවණක්කාරයි. බුද්ධිය තියෙනවා. පුංචි අවදියේ මොහු කුරලා ඒ තරම්ම පැහිලා දැනුම තියෙනවා. ඊළඟ චරිතය ශ්‍රද්ධා චරිත. භයානක චරිතය. ඔව්. ශ්‍රද්ධාවන්තයාගෙන් පරිස්සම් වෙන්න ඕන. ශ්‍රද්ධාවේ කොටස් දෙකයි. එක අමෝලිකා ශ්‍රද්ධාව, දෙක ආකාරවතී ශ්‍රද්ධාව. මම පැනයක් අහනවා මට උත්තර දෙන්න එපා. ඉංග්‍රීසියෙන්වත් බැල්මකින්වත් මට උත්තර දෙන්න එපා. ඔය ඇත්ත උත්තරයක් ගන්න ප්‍රශ්නේ තමයි ඔය ඇත්ත දන්නවද බුදුගුණ නමේ තේරුම? අම්මා තාත්තා මං ඇහුවොත් බුදුහාමුදුරන්ට ලෝකවිදූ කියන්නේ ඇයිද කියලා ඔබට තියෙනවද උත්තරයක් දෙන්න? මට කියන්න එපා. ඔය ඇත්තන්ගෙන් අහලා ඔය ඇත්තන්ට උත්තරයක් ගන්න. බුදුහාමුදුරන්ට ඇයි ලෝකවිදූ කියන්නේ? මං දන්න විදියට, මට හිතන විදියට, මට පේන විදියට ඔය ඇත්ත බෞද්ධයෝ. ඇයි බුදුහාමුදුරන්ට භගවා කියන්නේ? ඉතිපිසෝ ගාථාව කොච්චරක්නම් අපි මෙතුවක් කල් කියලා ඇද්ද? තේරුම ගන්න නැත්නම් ඔබ ෆේල්. ඇයි ධර්මයට සම්දිට්ඨික කියන්නේ? ඇයි ඒහිපස්සික කියන්නේ? ඇයි සංඝයාට ආහුනේයෝ, පාහුනේයෝ, දක්ඛිනේයෝ, අංජලි කර එතනම ෆේල්නේ. අංජලි කර නෙයෝ නෙවෙයි, අංජලි කර නීයෝ. තාම කියන්නේ ඉහනිකට පැහිලා අංජලි කර නෙයෝ කියලා නම් එතන අප්සෙට් එකක් තියෙනවානේ. අපිට කියනවා පුතා බෞද්ධයෝ කියලා. හැබැයි අපි තිරුවනේ ගුණවත් දන්නේ නැහැ. අපි ළඟ ශ්‍රද්ධාව තියෙනවා. ඒ ශ්‍රද්ධාවට කියන්නේ අමූලිකා ශ්‍රද්ධාව. හසරක් නැහැ, මූලයක් නැහැ. වඳින්නේ ඇයි, වැන්දාම මොකද වෙන්නේ දන්නේ නැහැ. සංස්කෘතිමය වශයෙන් වඳිනවා. දෙමව්පියෝ වැන්දාහන්ද පාරම්පරිකව මමත් වඳිනවා. ඔච්චරයි. ආම් පින්වතුනි, ආකාරවතී ශ්‍රද්ධාවෙන් උගන්වනවා කරුණු දැනගෙන බුද්ධිමත්ව වඳින්නේ ඇයි, වැන්දට පස්සේ මොකද වෙන්නේ දැනගෙන වඳින කෙනා. සමාජයේ වැඩි පින්වතුනි මෝඩ ශ්‍රද්ධාව තියන අය. උදාහරණ කීපයක් කියන්නකො, මේවා හරි වටින දේවල්. පන්සලේ මල්ලාසනේ ගහලා තියෙනවා මල්ලාසන මත පහන් දල්වන්න එපා. ඇයි? බුදුගේ ගිනි ගන්න පුළුවන්. තිරේට ඇවිලුනොත් එහෙම ගිනි ගන්න. එහෙම ගිනි ගත්ත බුදු ගෙවල් ඕන තරම් තියෙනවා. අනික පින්වතුනි බුද්ධ ප්‍රතිමාවේ දැලි බැඳෙනවා. දුම් බැඳෙනවා. ඒ නිසා ගහලා තියෙනවා මේවා මත පහන් දල්වන්න එපා. හැබැයි අපේ අම්මලා පීරිසියක් උඩින් පහන තියලා පත්තු කරන්නේම මල් ආසනේනේ. පහන් වැටේ පත්තු කරන්න පුළුවන් 100,000 ගණනක් පහන්. හැබැයි බුදුහාමුදුරන්ට පේන්නේ නැහැ. මෙවුන් හිතන බුද්ධ ප්‍රතිමාව ඉස්සරහා තිබ්බොත් තමයි පින් සිද්ධ වෙන්නේ. බුදුහාමුදුරන්ට පේන්න ඕන තෙල් ගෙනල්ලා තිරේ ගෙනල්ලා පහන දැල්ලුවේ සොමනාය කියන එක පේන්න ඕන. ඒ නිසා පේන්නම තියන්නයි මහන්සි වෙන්නේ. ඒ අම්මලගේ ශ්‍රද්ධාව නැද්ද? ශ්‍රද්ධාව තියෙන මොන ශ්‍රද්ධාවද? මෝඩ ශ්‍රද්ධාව. ඒවත් අමූලිකා ශ්‍රද්ධාව. එක මහත්තයෙක් මට කිව්වා හාමුදුරනේ අපේ නෝන ගොතටුව බස් එකෙන් නැග්ගාම කොටුවට යද්දි රූට් එකක් ඕක 100 පාරක් විතර නැගිටිනවා ඉඳ ගන්නවලු. මම අහුවා ඒ මොකක් හරි ලෙඩක්ද කියලා. අපිට හිතෙන ලෙඩක් වෙන්නේ නැති කියලා නේ සමහරක් අයට එක විදිහට ඉඳගෙන ඉන්න බෑ. මම හිතුවා ඒ සාම්පලේ ලෙඩක් මේ නෝනට කියලා. නෑ හාමුදුරනේ දකින පිළිමෙට නැගිට වඳිනවලු. තුම්මන් අන්තර බුද්ධ ප්‍රතිමා තියෙනවලු. ඊ අම්මලගේ ශ්‍රද්ධාව තියෙන මොන ශ්‍රද්ධාවද? අමෝලිකා ශ්‍රද්ධාව. එක්තරා මෑණියන් කෙනෙක්, අම්මා කෙනෙක්, උපාසක අම්මා කෙනෙක් ගෙමිදුල අතුක ගා ඉන්නවා. උදේ පාන්දර වත් අතු ගානවා. ස්වාමීන් වහන්සේ නම පිණ්ඩ පාතේ වඩිනවා.
දැකපු ගමන් ශ්‍රද්ධාව මෝරනවා. ශ්‍රද්ධාව බලවත් වුණා. ඒ අම්ම පසඟ පිටුවල වැන්දා. එහෙනම් ඒ අම්ම මොන අම්ම කෙනෙක්ද? ශ්‍රද්ධාවන්ත අම්ම කෙනෙක්. වැන්දේ කොහමද? ඉතලා හාමුදුරන්ගේ ඇඟට හේතු කළා. එහෙනම් ඒ අම්මා ශ්‍රද්ධාවන්තයි. මොන ශ්‍රද්ධාවන්ත කෙනෙක්ද? අමෝලිකා ශ්‍රද්ධාව තියෙනවා. අපි ඉන්නේ පන්සලේ, ඔබ ඉන්නේ ගෙදර. මේ බුදුහාමුදුරන්ගේ දෝතේ බුද්ධ පූජා තියෙනවා. අර මෙටි තැටි වලට කිරිබත් දාලා දෝතේ තියෙනවා. අටමස්ථානෙ ගිහින් බලන්නකො නැද්ද කියලා. බැරි වෙලාවත් මේ බුද්ධ ප්‍රතිමාවේ කට ඇරලා තිබ්බනම් අනිවාර්යෙන් කිරිබත් කවනවාම තමයි. උදාහරණයක් කියන්නම්කො. රුවන්වැලි සෑය වටේ තියෙනවා පින්වතුනි වැටක් ගැහුවා වගේ නිකල් වලින් හදාපු සුදු යකඩ මල් ආසන. ඕවා හිස් වෙලා තියෙද්දි අපේ කාල නැද්ද බුද්ධ පූජාව පාදමේ තියෙන, අටපීකර පාදමේ තියෙන, ඊළම්පස වේක පාදමේ තියෙන මෙවුන් හිතනවා ඇඟේ ගහන තරමටම, ඇඟේ ඇලෙන තරමටම පිං සිද්ධ වෙනවා කියලා. අක්කරයක් දුරින් ඉඳගෙන උනත් පින්වතුනි බුදුහාමුදුරන්ට වේවා කියලා හිතාගෙන පහනු පත්තු කළා නම් ඒකනේ පැහුණුකම, ඒකනේ බෞද්ධකම, උපාසකකම. එහෙම කෙනෙක් වෙන්න එපා. ඔය එක්තරා අම්ම කෙනෙකු දීපාන්තර අවදි වෙලා හාල් කොටනවා. එතකොට මොනවද හැදෙන්නේ? හාල් පිටි. හාල් පිටි වලින් ඉදියාප්ප හදන්නත් පුළුවන්, ආප්ප හදන්නත් පුළුවන්. මේ අම්ම එදා හැදුවේ ආප්ප. ගෙදර කිට්ටුවෙන් තමයි පන්සල තිබ්බේ. දැන් මේ ආප්ප හදන්නේ හාමුදුරන්ට ගිහින් දෙන්න. ගිහින් දුන්නා. අපේ සිරිත තමයි ලැබුණ දේ කැපසරු දෙයක් නම් විකාලේ නොවන්නේ නම් බුද්ධ පූජාව බෙදලා තියෙනවා. මේ හාමුදුරුවෝ මේ අම්මට බුද්ධ පූජාව සකසා දුන්නා. මේ අම්ම එළවයි මෙලවයි ගැට ගන්න වගේ පාරම්පරික ප්‍රේකත් අතේ තියාගෙන කල්පනා කරනවා. හාමුදුරුවෝ ඇවිදිලා උපාසක අම්මා මොකක් හරි ප්‍රශ්නයක්ද? ඔව් ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක්. මොකද්ද ප්‍රශ්නය? ස්වාමීන් වහන්සේ ආප්ප ටිකක් හරි පූජාවක් හරි, හැබැයි ආප්ප පූජා කරන ගාථාව මතක නෑනේ කිව්වා. මේ වෙලාවේ හාමුදුරුවෝ අම්මට කියනවා, අම්මා මෙතුවක්කල් අපි සියලු භෝජන වලට කිව්වේ භෝජනම් පරිකප්පිතං. ආප්ප ටිකයි, ඉන්දියාප්ප ටිකයි, කඩලේ ටිකයි ඕමනේ ඔක්කොම භෝජන. බලන්නකො පින්වතුනි අපේ බෞද්ධ සංස්කෘතිය තුළ රහතන් වහන්සේලාත් අපි ගැන දැනගත්තානේ. කොහොමද? එක ගාතාවයි තිබේ භෝජනම් පරිකප්පිතං. ඇතිනේ ඔක්කොම කණෙව්වා භෝජනම්. දැන් බලන්නකො ව්‍යංජන, කජ්ජකම්, රසවන්තම් පලාපලං, ඕසදං, තරලං, බේසජ්ජං. ගාත කොච්චරක්ද? වන්දාමි චේතියන් කිව්වාම තුන් තැනම වදිනවා. ආයෙ මොකටද යස්ස මූලේ? ආයෙ මොකටද ඉන්දනීල වන්න පත්ත? උන්වහන්සේලා දැනගත්තා මෙවුන්ව සතුරු කරන්න පුළුවන් જાතියක් නෙවෙයි, ඉල්ලන තරමට ගාත හදලා දුන්නා. ඉතින් මේ අම්මට අරකත් මදි. මොකද්ද? භෝජනං එකත් මදි. හාමුදුරුවෝ අසුත්තරයක් දුන්නා. අම්මට ඕක මදි නම් අදීදම් පටන් ගන්න අම්මේ ආප්පං පරිකප්පිතං. වෙන මොන වෙයි කියන්නේ? හැබැයි මේ හාමුදුරුවෝ පාලි දන්න කෙනෙක් නම් කියන්නත් තිබ්බා අපූපං පරිකප්පිතං. පාලියෙන් ආප්පලට කියනවා අපූප කියලා. එතකොට කර්ම විභක්තියට දැම්මාම අපූපං පරිකප්පිතං කියලා හදන්න පුළුවන්. හැබැයි හෙට ඉඳලා ඔය ඇත්තෝ ආප්පූජි කරද්දි මේ ගාතාව එහෙම කියන්න එපා. මටත් නෝන්ලි ඊට පස්සේ අර හාමුදුරුවෝ මෙහෙම ගාතාවක් කිව්වා කියලා කියයි. මං කියන්නේ ඒ තරමටම පින්වතුනි මෝඩ පහේ ඉන්නවා. ඒ තරමටම අපි ප්‍රාථමික වෙන්න හොඳ නැහැ. බුද්ධිමත් වෙන්න ඕන. එබඳු අයට කියනවා ශ්‍රද්ධාව තියෙනවා. හැබැයි අමෝලිකා ශ්‍රද්ධාවන්තයෝ. ඊළඟ චරිතය තමයි පින්වතුනි අවසාන චරිතයේ විතක්ක චරිත. ලේසියෙන් දෙයක් පිළිගන්නේ නැහැ. එකට එක කියනවා. වාද කරනවා. තර්ක කරනවා. ස්වාමියා කියන දේවල් පිළිගන්න කැමති නැහැ. ස්වාමි දුවණිය කියන දේවල් පිළිගන්න කැමති නැහැ. මම දැනගත්තා මෙතන ඔල්ලෝසුවක් තියෙනවා කියලා. මොකද දන්නවද? කීප දෙනෙක් ඔල්ලෝසුව දිහා බැලුවා. පැය දෙකක් බණ කියන්න කියලා පැයක් යද්දි ඔල්ලෝසුව දිහා බලන්න පටන් ගත්තා. දුව නෙවෙයි ඈ. අනෙක් කොදවිය කොහමද මගේ ඉංගිය මම දැනගත්ත ඔල්ලෝසුවක් තියෙනවා කියලා. මම ඒකනේ සයිඩ් එකෙන් බැලුවේ. අද ඊයේ නෙවෙයි පුතා බණ කියන්න පටන් ගත්තේ. ඉතින් අපේ පින්වතුනි එකට එක කියනවා.
මගේ ජීවිතයේ මම පෞද්ගලිකව අප්‍රිය කරන ගතිය තමයි එකට එක කීම එපා. අම්මත් එක්ක අප්පච්චිත් එක්ක වැඩිහිටියෙක් එක්ක තියා පින්වතුනි සම වයස කෙනෙක් එක්කවත් එකට එක කියන්න එපා. ඒක මහා නොවැදගත් ගතියක්. අසා සිටින්න. පස්සේ කතා කරන්න. අපි කියනවා මිතභාසී පමණ දැනගෙන කතා කරනවා. එකට එක කියන්නේ කච කච ගන්නෑ. දැන් මේ චරිතය මේ තුල නැද්ද? ඔබ මේ චරිතයට අයිති නැද්ද? අයිති. මම අහුවොත් මොන චරිතද කියලා කියන්න පුළුවන්ද මෙතනින් පටන් අරන් අර අයියාගෙන් අහගෙන කියොත් කියන්න පුළුවන්ද? අහන්නේ අම්බෝ. අහුවත් ඇත්ත කියන්නේ. දැන් ඔය ඇත්තෝ දන්නෝ ඔය ඇත්තන්ගේ චරිතේ මන් දන්නෝ මගේ චරිතේ. ඔය ඇත්තෝ දන්නේ නැහැ පිටුතුනි මගේ චරිතේ මම දන්නේ ඔය ඇත්තන්ගේ චරිතේ. මේ සිවුරු පුරෝගෙන හිස බූ ගාගෙන බණ කිව්වට මේ ඇතුලේ මොන වගේ කෙනෙක් ඉන්න පුළුවන්ද ඒක ඔබ දන්නේ නැහැ. මම දන්නේ නැහැ ඔබ ගැන. සුදු පිරුවට ඇඳගෙන මාදිහා net යොමු කරගෙන ඔය ඇත්තෝ බණ අහනවා. හැබැයි ඔය ඇතුලේ මොන වගේ හිතන කෙනෙක් ඉන්න පුළුවන්ද? අපේ වින්නතුනි පෙනුමෙන්වත් වචන වලින්වත් මිනිස්සුන්ව බයින්න එපා. මිනිස්සු විශ්වාස කරන්න එපා. විනිශ්චය කරන්න එපා. මිනිස්සු ගැන තීන්දුව ගන්න එපා. අතුලාන්තය හාත්පසින්ම වෙනස්. ඔබ මා පැත්තකින් දාන්නකෝ. ඔබ දන්නවද ඔබම ජාතක කරපු දරුවා මොන වගේ කෙනෙක්ද කියලා? දැනගෙන ඇති යාන්තමට අංග සම්පූර්ණව දැනගත්තේ නැහැ. ස්වාමියාගේ බිරිඳගේ චරිතවත් ඔයත් දන්නේ නැහැ. ඒ නිසායි හැන්දෑවේදී ගෙදර ප්‍රශ්න වැඩි. ගැළපීමක් නැහැ. මේ චරිත හඳුන ගන්න හරි අමාරුයි. ත්‍රිපිටකයේ තියෙනවා පින්වතුනි අටුවා සාහිත්‍යයේ පොඩි උපක්‍රමයක් පොඩි ටිප්ස් එකක් මේ චරිත හඳුන්නා ගන්න. ඒ තමයි අඹ ගෙඩියක් කන විදිය බලන් හිටියොත් අඹ ගෙඩිය කන විදි 6යි ආන් චරිත 6 හඳුන ගන්න පුළුවන්. දැන් මේ කාලේ අඹ තියනවද? මම මේ අඹය කියන වචනෙට විතරක් පොඩි ආදේශකයක් ගේන්නම් කාටත් තේරෙන්න ඕන හන්ද ටොපිය. මම මේ ධර්මයේ වෙනස් කළා නෙවෙයි පැහැදිලි වීම වැඩි කරගන්න පැහැදිලි වීම පිණිස මම පොඩි ආදේශකයක් ගත්ත ටොපිය. දැන් ඔයත්තන්ට පුළුවන් නම් බණ වුණාට පස්සේ බණ අහන්න ආපු හැමෝටම දෙන්න ටොපියක්. ඉතින් ඉස්කෝලේ ගිහලා යාළුවන්ට ටොපි දෙන්න. වැඩපළේ ඇත්තන්ට ටොපි දෙන්න. ආශ්‍රය කරන හිත මිත්‍ර අසල්වැසි සැවොමටම ටොපි දෙන්න. දෙනේගේ හොඳ ටොපියක් දෙන්න. කොහොමද ටොපි දෙන්න අපි අයිසයි. දීලා නිකන් ඉන්න එපා බලාගෙන ඉන්න ටොපිය කන විදිය. එකෙක් ඉන්නවා මෙහෙම. දැන් බලන්න ටොපි කන විදියෙන් මං චරිතය හඳුන්වා දෙනවා. ඇත්තම තමයි මේවා වෙනස් කරන්න බෑ බුදුහාමුදුරන්ගේ ධර්මය. අර අඹ ගෙඩි උපමාව තමයි මම මේ ටොපියට වෙනස් කරගත්තේ පැහැදිලි කරගන්න ඕන හන්ද ඔය ඇත්තන්ට සහසුත් දෙන්න. එයා ටොපි කොලේ ගලවලා වීසි කරනවා. ටොපිය දා ගන්නවා කඩට. ඉතින් කනවා. එයාට මෙයාට හරෝ කනවා. පෙරල කනවා. දිය වෙනකන් කනවා. පොත්තටම කනවා. අපි කියන්නේ ලෙල්ලටම කනවා කියන. දීර්ඝ වේලාවක් එයා එකකින් සතුටු වෙනවා. ආන් රාග චරිත. ඊළඟ කෙනා ටොපි කොලේ විසික්ක කළා දාගත්ත කඩට චටාස් පටාස් ගාලා එකකින් ඉවරයි. ආයේ පෙරල ඉන්න බෑ. ඒ කවුද? ද්වේෂ චරිත. ටොපියට එහෙමනම් අපිට කොහොමද නේද? යාට ඉච්චර ඉවසීමක් තියෙන කෙනෙක් නෙවෙයි. ආවේගය වැඩි. ඊළඟ කෙනා ටොපිය දා ගන්නවා සාක්කුව කරි මල්ල කරි පස්සේ කනෝ කියලා. ඔය සිල්පවාණේ කළා අම්මලා ගෙදර යද්දි බලන්නකො බෑග් එක. උදේ දාන්නටයි දවල් දාන්නටයි හම්බෙච්ච යෝගට් එකයි කියලා කිව්වදී අනිවාර්යෙන්ම තියෙනවා. අරන් යන්නේ එක වරදක් නැහැ. මම කියන්නේ අරන් යද්දි දිය වෙලා ඇලිලා ටොපියක් එහෙමයි. Tamanටත් නැහැ අනුන්ටත් නැහැ මෝඩකම. තව කෙනෙක් ඉන්නවා කන්න කලින් දුන්නු කෙනාට thank you කියනවා. ඔයාට ඕනද කියලා බෙදාගෙන කණ්ඩ අහනවා. කවුද? ශ්‍රද්ධාවන්ත කෙනා. තව කෙනෙක් කන්න කලින් දුන්නු කෙනාගෙන් මෙහෙම අහනවා. කොහෙන්ද ගත්තේ? කීයද? කවද්ද හැදුවේ? කවද්ද කල්පයිනේ මොනවද දාන්නේ? රට එකක්ද? හොයනවා. කවුද? බුද්ධි චරිත.
ওই චරිත පහම පැත්තකින් දැම්මම තව එකෙක් ඉන්නවා. එයා ටොපි අරගෙන පැත්තකට ගිහලා තනියම කල්පනා කරනවා මේක මොකටද මටම ටොපිය දුන්නේ කියලා. මේක කාලා පස්සෙන් යන්න වෙයි තන්නේ. එහෙම ටොපිත් තියනවානේ. ඒ තමයි විතක්ක චරිත. අපේ විමුතුනේ මේ තුළිනුත් යම් අදහසක් ගන්න පුළුවන්. භාගතුන් වහන්සේ වදාරනවා මතක තියාගන්න අමතක කරන්න එපා. න වන්න රූපේන නරෝ සුජානෝ වර්ණයෙන් රූපයෙන් මිනිස්සු ගැන දැනගන්න බෑ. වචනයෙන් සෙත්පතනවා සිතුවිලි වලින් සාප කරනවා. මිනිස්සුන්ගේ හැටි එහෙමයි. මෝනිච්චාවට ජීවත් වෙන්න සූරයි. උදේ පාන්දර හමු වුණාම කියනවා සුබ දවසක්. සුබ උදෑසනක්. සුබ අලුත් අවුරුද්දක්. හිතෙන් හිතනවා හැප්පියන්. වැටියන් මැරියන්. කාට සුබුණත් කමන්නේ ඔබට නම් සුබ වෙන්න එපා. එහෙමනේ මිනිස්සුන්ගේ ස්වභාවය. දාංගිනේ වෙස්මෝනුනේ පෙන්නන එක ඇතුලේ නෑනේ. වැරදෙන්න මෙපේ අඳුර ගන්න පින්වතුනි මිනිස්සුන්ගේ හැටි. ඇතිදා ළඟ ඉන්නව නැතිදා හොයා ගන්නත් නෑ. බින්දුවට වැටෙන්න බලන්නකෝ. ඔය යාළුවෝ එදාට අත දෙන්න එයිද කියලා. එදාට ඉන්නේ තමන්ගේ අම්මා විතරයි. තමන්ගේ ස්වාමි දුවණිය විතරයි. ඒක තාත්තලා තීරුම් ගන්න ඕන. ඉතින් අපේ පින්වතුනි ප්‍රතිරූපේ මත ප්‍රේමණීය සුන්දර වචන මත මිනිස්සුන්ව විශ්වාස කරන්න එපා. විශ්වාස කළා ගෙදරත් අරගෙන ආවට පස්සේ තමයි දැනගන්නේ මේකගේ ඒ වචන එදා විතරනේ. අද මේක යකා වගේ මේකී අකින්න වගේ. අද හිතනවා ඇගිව ආන්සල් නොකියනම් කියලා. ගාමන් ඔව්. ගාමන් කියලාදී මහෙන්න වචන වලට අවුනා ගෙදර අරන් ආවා. සිරීපාදකයේ කරුණා කරන්න අද හිතනවා අනේ අවාරේ ගියා නම් අයපොළගේ ගැවුණා මීට වඩා හොඳයි කියලා. ඇයි අත දුන්නා මහගිරි දවේදී ආයෙත් ගෙදර. අද හිතනවා මේව නම් මහ කරුම. ඇත්තනේ නම් කරුම. අපි කිව්වට බෑ. ඔයත් මුණ ගැසුණු විදිය කල්පනා කරලා බලන්නකෝ. අද සතුටින් ඉන්නවා නම් සසර පිංතුනි. සුහද හමුවින් සසර හමු වෙන්න පතලා යශෝදරාවත් එහෙම කෙනෙක් නේ. පිප්පලී කුමාරයයි භද්‍රා කාපිලානි එහෙම අයනේ. නකුල මාතා නකුල පිතා එහෙම අයනේ. පින් නිසා හම්බුනවා. පව් නිසාත් හම්බෙන අය ඉන්නවා. ඒ වගේ වන්න වෙනවා. දරුවා අසත්පුරුසයි නම් කොච්චර කිව්වත් යන්නෙම නොමගනම් දෙන්නෙම ගින්දර නම් හිත හදාගන්න. දසමාසයක් කුසේ තියාගෙන හිටියා. උඹලට ලේකිරි කරලා පෙව්වා. කැතකුණු අත ගෑවා. පුතේ බත් ටිකක් තම්බලා දෙනවනේ. තේ ටිකක් වක් කරලා දෙනවනේ. හරි පුතේ මදි නම් උඹලගෙන් ගුටිත් කන්න උඹලා නිසා නින්දාත් ලබන්නම්. හැබැයි පුතේ උඹ වගේ දරුවෙක් ආයි නම් මට එපා. ස්වාමී අසත්පුරුසයි නම් හිතන් ධම්මේ බත් ටිකක් තම්බන්නම් තේ කාඩත් වක් කරන්නම්. හැබැයි හිමියනේ උඹ වගේ එකෙක් ආයි එපා. මේක තමයි ප්‍රාර්ථනා ගාථාව. මොකද ප්‍රාර්ථනා ගාථාව තේරුම් ගන්න තෝ කිව්වට බලන්න ඇතුළාන්ති මොකක් ගැනද මේ උගන්වන්නේ කියලා. ඉමිනා පුඤ්ඤ කම්මේන මේ පින්කමේ මා එපා මේ මට බාල සංගමෝ බාලයෝ. අද හම්බෙලා තියෙනවා නම් මොකද්ද මේ ඉල්ලන්නේ? ආයෙපා. යාව නිබ්බාන පත්තියා නිවන් දකින්නතේ සතං සමාගමෝ හෝතු සත්පුරුෂයම ලැබේවා. ඔච්චරයි අපි ඉල්ලන්නේ. අපි කිව්වට බෑ පින්වතුනි සසර පෞකාර ගනුදෙනු තියෙනවා නම් ගෙවන්න විසඳ ගන්න එකම කැලෑවකට කොටු කරනවා සත්තු වෙලා හරි දිවා ගනින්නලා කියලා. ස්වාමියා බිරිඳ විදියට හරි මුණ ගස්සනවා එකම වහලක් යටකට කොටු කරනවා දිවා ගනින්න කියලා. ගෙවන්න. දරුවෝ විදියට මුණ ගැහෙනවා ගෙවන්න දිග්ගස්ස ගන්න එපා. ගෙවන්න විසඳ ගන්න දීර්ඝ කරගන්න එපා. තවත් භවයකට ඕක රැගෙන යන්න එපා. අපරාධයක් නාස්තියක්. පොයේ 12ටම සිල් ගන්න උපාසක අම්මලා. උතුරු සරුව කලින් ගලවන්නේ නැති අම්මලා. ගැබිනි අම්මා හාම්දුරුවන්ව බස් එකේදී දැක්කාම අනිත් පැත්ත ඇල්ල බුදිනවා. කොහෙද නැති නිදිමත එතකොට මතක් වෙනවා එනවා. අර ගීතේ එකක් කියන්නේ දකින්න විට පන්සලක් පිළිමයක් බෝධියක් හුනස්නෙන් නැගිටමින් වඳිනවා. ගැබිනි මව් කෙනෙකු රෝගියෙකු දුටු කාලෙක කවුළුවෙන් අනන්තේ සොයනවා. හැබැයි ඔය වෙලාවේ
පච්ච ගහගත්තු, කරාබු දාගත්තු, කොණ්ඩ පාට කරගත්තු ඔබ රස්තියාදුකාරය කියන අපි එහෙම නොකියන ආන් ඒ පුතාලා ගැබිණි අම්මට පුටුව දෙනවා. වැඩිහිටි අම්මෙක් බස් එක නැග්ගාම ඔබටත් ඒ පුතාලා ඉඩ දීලා ඇති. එහෙනම් පින්වතුනි, පෙනුමෙන් සුදු වෙච්චි, හදවතෙන් කළු වෙච්චි ඒ උපාසකයට වඩා, ලේබල් බෞද්ධයට වඩා පොත්ත කළු වෙච්චි, හදවත සුදු වෙච්චි රස්තියාදුකාරයා අපිට වටිනවා. ආන් එහෙම කෙනෙක් වෙන්න. මූණිච්චාවට hina වෙන්න එපා. මූණිච්චාවට කතා කරන්න එපා. මූණිච්චාවෙන් ජීවත් වෙන්න එපා. ඇතුලේ තියෙන දේම පින්වතුනි පෙන්නන්න. එකක් පෙන්නලා තව එකක් හිතන්න එපා. එහෙම ජීවිත ගැලපෙන්නේ නැහැ. පෞරුෂත්වයක් නැහැ. මිනිස්සෙක්ද කියලා ප්‍රශ්නයයි. දොරේ ඉන්න හතුරට වඩා ළඟ ඉන්න මිතුරගෙන් පරිස්සම් වෙන්න. හතුර නම් දරලා ඉන්නේ මොකද ඒක හතුරා. කරන්නේ ආපදාවක්, ආන්තරාවක්. හැබැයි මිතුරා ළඟින් ඉන්න කෙනා නපුරක්, ආන්තරාවක් කරනකම් අපි ආවේ තරමටම කිට්ටු කරගත්තා. විශ්වාස කළා. බුදුහාමුදුරන්ගේ ගල් පෙරළුවේ තමන්ගේ මස්සිනා අනෙක් පැත්තෙන් බඳපටියේ කරේ බැඳලා මහාන කරගත්ත බුද්ධ පුත්‍රේ යේසුස් වහන්සේට විරුද්ධව කේලම් කියලා බොරු කියලා කුරුසි ඇන ගැස්සුවේ අවසන් භෝජන රාත්‍රියේ එකට කාලා වෙන් වෙලා ගිය ගෝලියෝ 12 දෙනාගේ එක්කෙනෙක් ජුදාස්. එහෙම ඇත්තන්ටත් එහෙම වුණා නම් ඔබ මා ගැන කවර කතාවද පින්වතුනි? පරිස්සම් වෙන්න. කෙනෙක් ඔබ විශ්වාස කරනවා නම් ඒ විශ්වාසයේ දිවි දෙවෙනි කොට රකින්න. මොකද විශ්වාසා පරමා ඥාති, ඒ විශ්වාසයේ උතුම්ම ඥාතිය. කෙනෙක් ඔබෙන් ඉල්ලන්නේ ආදරේ නම් පුළුවන් නම් ඒකට පින්වතුනි අනුග්‍රහ කරන්න, අනුකම්පා කරන්න. විශ්වාසය නම් බලාපොරොත්තු වෙන්නේ ඒ විශ්වාසය ජීවිත පරිත්‍යාගයෙන් ලබා දෙන්න රකින්න. අන් යාට කියනවා උතුම් මිනිසා කියලා, කල්යාණ මිතුරා කියලා, සත්පුරුෂයා කියලා. සත්පුරුෂයෙක් වෙන්න හැමෝටම බෑ. උපදින හැම මිනිහෙක්ම කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ නෑ, සත්පුරුෂයෙක් වෙන්නේ නෑ. පුළුවන් නම් ඒ උඩුගම් බලා පිහිනීම කරන්න. ඔබ ගැන මැරුණත් මිනිස්සු කතා කරයි. රූපං ජීයති මච්ඡානං, රූපේ දිරනවා, චිතකේක දැල් වෙනවා, පොළවට පස් වෙලා යනවා. නාම ගොත්තා නජීරති. හැබැයි ඔබේ මිනිසත්කම, මිනිස් ගුණ සදා අමරණීයයි. අද ඔයයන්ට පහදන අවසාන කාරණාව තමයි මංගල සූත්‍රේ කන්තිච සෝව චස්සතා. ඉවසන්න කිව්වා. ඉවසීම අපි ළඟ නැහැ. ඉවසීම කියන්නේ පාරමිතාවක්, සාන්ති පාරමිතාව. මේ හිතන්නකෝ, මෙතන ඉන්න ඔක්කොමල්ලම යාළුවෝද? එහෙම වෙන්න නම් මේක කේතුමති රජදහන වෙන්න ඕන. මෙතන ඉන්නවා නම් 51 දෙනෙක්. මම අහන්නේ අර එක්කෙනා 50ත් එක්කම යාළුද කියලා. එහෙම නැහැ. තරහයි. හැබැයි මේක අවුරුද්දකට එහා පැත්තේ යාළුයි. අද තරහයි. ඇයි ඒ? ඉවසීමක් නැතිව පිට වෙච්ච වචන. අතර මැදියන්ගෙන් අහපු කේලම් ඒව විශ්වාස කළා. අද වෙනකම් පින්වතුනි මූණ ගැහිලා මූණට මුණිච්චලා කරුණු දැනගෙන සාකච්ඡා කළා නැහැ. අර කේලම විශ්වාස කළා. පිට කරන වචනෙන් අනතුරක් නම් වෙන්නේ, ආපදාවක් නම් වෙන්නේ, කාගේ හරි හිතක් රිද්දෙන එක නම් වෙන්නේ කියන්න එපා. ගිලින්න. පමණ දැනගෙන කතා කරන්න කිව්වේ ඒකයි. අපි වින්තුනි වචනයක්වත්, පාද පියවරක්වත්, හුස්ම රැල්ලක්වත් හෙලන්න එපා කාටවත් හානියක් වෙන්න. ඔබේ වචනේ හුස්ම රැල්ලෙන් පවා කෙනෙක්ව සුවපත් කරන්න, සනසන්න. එහෙම ආශිර්වාදාත්මක, පූජනීය, වන්දනීය ජීවිතයක් මිනිස්සෙක් විදියට ගත කරන්න ඕන. පිට වෙන වචන මිනිස්සුන්ගේ හිත රිදෙනවා, හිත බිඳනවා, හිත කඩනවා, සම්බන්ධතා දුරස් කරනවා. එම දුරස් වෙච්ච සම්බන්ධතා ඕන තරම් ඇති වචනයක් නිසා, හිස් එකක් නිසා. එක්තරා භික්ෂුණියක් සෑමලුවක් අතු ගන්නවා. අතු ගාලා ඉවර වෙද්දී රහත් භික්ෂුණියක් ඇවිල්ලා සෑමලුව වන්දනා කරනවා. හච්චිමක් ගියා. කිවිසුමක් ගියා. වෙන්න බැයිද? පුළුවන්. වරදක්ද? දැන් ස්වභාවික සෞඛ්‍යමය තත්වයක්.
ඒ හච්චිමත් එක්කලා සෙම ටිකක් ගිහලා වැටුණා අතුගාල නිම වෙච්ච මළුවේ. අතුගාල ඉවර වෙච්ච භික්ෂුණියට රහත් භික්ෂුණිය ගැන ඉවසිලිමත්කමක් නැති කුපිත සහගත ද්වේෂ සහගත චේතනාවක් උපන්නා. චේතනාව වචන වලින් කිව්වා කවුද මේ සෑමළුවේ සෙම දාපු වෙසඟන කියලා. වෙසඟන කියන වචනේ නෙවෙයි කිව්වේ මට ඒක කියන්න බෑ. එහෙමයි කිව්වේ. කවුද මේ සෑමළුවේ සෙම දාපු වෙසඟන කියලා පරිභව කළා. කාටද? රහත් භික්ෂුණියකට කලබල වුණා. ඉවසුවේ නෑ. වචනේ පිට වුණා. මොකද්ද කර්ම විපාකය? උපදින හැම භවයකම කාගේවත් අතපෙවීමක් නැතුව ඇය වෛශ්‍යාවක්ම වුණා. ඇය තමයි අජාසත් මහරජුරුවන්ගේ රෝයල් රාජකීය වෛශ්‍යාව අම්බපාලි. පස්සේ රහත් වුණා. ඉවසීමෙන් අර මොකක්ද එකක් ලැබෙනවා කියනවා නේද? මොකද්ද? ඇනසීම. දැන් එන සැනසීමෙන් ඇත්තේ නේද? ඉවසන හන්දා. එහෙම බණ කියන්නේ කොයි රටේද? මේ රටේ. අපේ රටතරම් බණ කියන බණ රටක් ලෝකේ කොහෙවත් නැහැ. හිතන්නකො බණ නැති රටක ඉවසීමෙන් සැනසීම ලැබෙයි කියලා බණ කියන්නේ නැති සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියලා මෙත් වඩන් නැති රටක ජපානයේ කොරියාව වගේ රටක යනවා පාරේ දෙන්නේ දෙපැත්තට ඇඟේ යප්පුණා. මොකද්ද කියන්නේ? සෝරි. සමා වෙන්න. ආචාර කරලා නැමිලානේ ආචාර කරන්නේ යන්න යනවා. අපේ රටේ. උදේ ඉඳන් රෑ වෙනකම් බණ කියන අපේ රටේ උදේ 6:00-4:00 තඩියාම වෙලෙලි බහිස්සාම ඔහොම යද්දි පින්වතුනි ඇඟේ හැප්පුණා. මොකද්ද කියන්නේ? ඇයි කන්න ඕනද කියලා අහනවා. ඇඟේ හැප්පුණාම කණ්ඩාම් වෙන සුන්දර රටකයි අපි ජීවත් වෙන්නේ. කො අපේ ඉවසීම. ඉවසීම නැති දැන පින්වතුනි කරන එව්ව නිසා අඳුරු විපාක ලබන අය අපායේ ඉන්නවා. ඊට මෙහා මනුස්ස ලෝකයේම පින්වතුනි යන්නකො හිරගෙදරකට අපි යනවානේ බණවලට. අනේ හාමුදුරනේ විනාඩි 5ක් මං ගෙදර ඉඳලා ගියාන. ඒතර පොඩ්ඩක් මං කූල් වෙලානේ. අර වචනේ පිටකලේ නැත්තම් මං ගලෙන් ගැහුවේ නැත්තම් හිතලා අඳෝනාතෙන වැළපෙන පරිණත වැඩිහිටියෝ නෙවෙයි මේ නාබර තරුණ දුවල පුතාලා අපිට හම් වෙලා තියෙනවා. ඒ නිසා පින්වතුනි ඉවසන්න. අපි හැමෝම ජීවත් වෙන්නේ පුංචි කාලයයි. අපේ බුදුහාමුදුරන්ට කලින් බුදුහාමුදුරුවෝ කවුද? කාශ්‍යප බුදුහාමුදුරුවෝ. උන්වහන්සේ කොච්චර කාල ජීවත් වුණාද? අවුරුදු 20000. ඒ කාලේ ඉපදිච්ච මිනිස්සුත් අවුරුදු 20000ක් ජීවත් වුණා. එච්චරක් නෙවෙයි අවුරුදු 20000ක් බණ ඇහුවා. අවුරුදු 20000ක් දන් දුන්නා. අනාගතේ මතු බුදු වෙන්නේ කවුද? මෛත්‍රේ බුදුහාමුදුරුවෝ. කොච්චර කාල ජීවත් වෙනවද? අවුරුදු 80000ක්. ඒ කාලේ උපදින මිනිහත් අවුරුදු 80000ක් ජීවත් වෙනවා. අවුරුදු 80000ක්. අවුරුදු කීයද? 80000ක්. විතරක් නෙවෙයි එවුන් අවුරුදු 80000ක් බණ අහනවා. අවුරුදු 80000ක් දන් දෙනවා. හිතලා බලන්නකො Taman ගැන. අපි එච්චර කල් ජීවත් වෙනවද? අපි එච්චර කල් බණ අහනවද? අපි එච්චර කල් දන් දෙනවද? නැහැ. මේ බණ පුටුවේ මං ඉඳගත්තේ අද නෙවෙයි පින්වතුනි මගේ මහාන ජීවිතේම අවසාන බණයි මම මේ කියන්නේ කියලා හිතාගෙන. වෙන්න බැයිද? අද රෑ මලොත් මං හෙට බණ කියයිද? බණ පොරට ආපු ඔබ විනාඩි 5න් 5ට ඔරලෝසු බලන්න ඕනි නෑ. නිදි කිරන්න ඕනි නෑ. තදියම් වෙන්න ඕනේ නෑ. එහෙනම් මොකද ආවේ? ප්‍රශ්නයක් නේ. ඔබ හිතන්නත් ඕනේ මේ මගේ ජීවිතයේ අද දවසේ නෙවෙයි. මගේ මුළු ජීවිත කාලෙම අවසාන බණයි මම මේ අහන්නේ කියලා හිතාගෙන. එතකොට නින්දයයිද? නින්දයක් නෑ බයටත් එක්ක ඔකුන් ඇහැරිලා ඉන්නේ. මැරෙන්න බයයි. ඇයි වෙන්න බැයිද වින්වතුනි රෑ මලොත්? හබක් ගාලා හෝස් ගාලා මේ පණ ටික යන්න මහ කාලයක් යනවද? නෑ. කෝ ජඤ්ඤා මරණංසුවේ කවුද දන්නේ හෙට මැරෙයිද කියලා? කොහොමද කියන්නේ නෑ කියලා කෙලෙසද හෙටමරු නේති සිතන්නේ. එහෙනම් අදා දෙහි මරු පින් කරගන්නේ අජ්ජේව කිච්ඡං ආතප්පං කලේතු දෙ අදම කරන්න කල් දාන්න එපා. හෙට රෑ 8යි 10යි වෙදි බණ කියන මගේ මලකඳ පන්සලේ බණ මඩුවේ තියෙන්න පුළුවන්. බණ අහන ඔබේ මලකඳත් ගෙදර මැදසාල ස්තෝප්පුවේ තියෙන්න පුළුවන්. ඔය හට් ගලවල ඔය ඇත්තන්ගේ මිදුලේ ගොඩ ගැහෙන්න පුළුවන්.
ඔයත්තගේ මරණයේ අවසන් ගමන වෙනුවෙන් පණනම් තනාග පිනිබිදු වැනි මේක තරම් වහා නැසෙන සුළු මැරෙන සුළු කඩා වැටෙන සුළු එකක් ලෝකේ තවත් නැහැ. ඒ තරමටම ජීවිතය අනියතයි. එදාට සියල්ලම දාලා යනවා. මම මේකට කොච්චරනම් හාල් ගෝණි කවලා තියෙනවද? එළවලු ගෝණි කීයක් මේකට කවලා තියෙනවද? වතුර කොච්චරක් පොවල නාවල සුද්ධ කරලා තියෙනවද? හැබැයි මට බෑනේ. එහෙම හිතාගෙන පෝෂණය කරපු මාවත් අරගෙන යන්න. අත්තායි අත්තනෝ නත්ති තමන්ට තමන්වත් නැත්නම් කුතෝ පුත්තා කුතෝ ධනං ධනේ ගැන කවර කතාද? දරුවෝ ගැන කියනු කිම අත්තරින්න වෙනවා. අස්සකෝ ලෝකේ මුකුත් අරගෙන ආවේ නැහැ. සබ්බං පහය ගමනියන් මුකුත් අරගෙන යන්නෙත් නැහැ. අපි ආවේ තනියමයි. ජීවත් වෙන කෙටි කාලය තුල ඔයත් බැඳීම් ගොඩක් හදාගත්තා. යන්නේ තනියමයි. හිතාගෙන ඉන්නවා ඔයත් වෙනුවෙන් තව පිරිසක් ඉන්නවා. ඔයත්ට මේ තරම් පිරිසක් ආදරේ එහෙම නැහැ. මම ඔයත්ගෙන් ඇහුවොත් ඔයත් මේ ලෝකේ වැඩිපුරම ආදරය කරන්නේ කාටද? උත්තරයක් දෙන්න බලන්න. පුංචි දරුවන් ඇහුවොත් පුතා වැඩිපුරම ආදරේ කාටද? අම්මටයි තාත්තටයි. දැන් මට අවුරුදු 26ක්. මගේ වයස කෙනෙක්ගෙන් ඇහුවොත් එහෙම වැඩිපුරම ආදරේ කාටද කියලා ආම්ද්‍රෝ මේ මොනවා අහනවද මන්ද ලැජ්ජාවෙත් බෑ කියලා. අරයටයි එයාටයි කියයි මොකද ඉතින් අභිමාන උනාට උම්මාන වෙලා නෑනේ. ඔයත් කියයි දරුවන්ට ඔය ඔක්කොම ගොළු. හිතන්නකෝ ඔය ඔක්කොම අල්ලම මමත් ඇතුළුව මෙතන ඉන්නවානේ. ගෙදර ඇත්තෝ බය වෙන්න එපා මමනේ කියන්නේ. දැන් අපිට ඇහෙනවා පරාල බුරුල් වෙනවා. බෙත්ති පුපුරනවා ලුකුඩු වැටෙනවා. මොකද මේ වෙන්න හදන්නේ? වහලේ කඩන් වැටෙන්න. ඔය ඇත්තෝ මොකද කරන්නේ? අනේ මේ හාමුදුරුවෝ දැන් පොට්ටකට කල්නොත් කිව්වා කොතන වුවත් මරුවට නැත බාධා. ඒ නිසා මම දැන් මැරෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා පළක් බැඳගෙන ඔය ඇත්තෝ මරණේ වටයිද? මමවත් නෑ පුතා. අපි ඔක්කොම ළම මේ කොහෙන් හරි මේ ගිල් වලින් හරි පැනලා බේරෙන්නයි මහන්සි වෙන්නේ. හැබැයි ඔය ඇත්තන්ගේ සොකීගේ ඥාතිනුත් මෙතන ඉන්නවා. හැබැයි තමන් ජීවිතේ බේර ගන්නවා. තමන් එළියට බැස්සට පස්සේ බලන්නේ කෝ මාත් එක්ක බණ අහා හිටිය අපේ ආමිනේ කෝ මහත්ය කෝ දරුවා කෝ හර ආමුදුර යට වෙලාද දන්නේ නැහැ. ඒක බලන්නේ දෙවනුව. ඔක්කොම අල්ලම එකම තැනකින් පණීති තමන්ගේ දරුවත් පණින්දාවක් යන පැත්තකට කියනවා. ඒ තරමටම අපි අපේ ජීවිතේට කෑදරයි. මම පයින්නතොත් යන හැමෝම පැත්තකට කියලා ඔයත් පයින්නවා. ජීවිතේ ආරක්ෂා කර ගැනීම තමන් කැමති දෙයක් තමන් හොයන දෙයක්. සබ්බේසං ජීවිතම්පිය මම පාලියෙන් කියන්න අපි ජීවත් වෙන්න කැමති. සබ්බේ බායන්ති මච්චනෝ මැරෙන්න බයයි. මේක තමයි යථාර්ථය. අපි යන්නේ තනිවමයි. කාවත් අර යන්න බෑ. කොච්චර බැදීම් හදාගත්තා. ඒවා මෙලොවට විතරයි ලෞකිකයි. ඉපදුනේ තනිවම මිය දෙන්නේ තනිවම. සසර කියන්නේම සිංගල් ගමන. මිනිහ තියෙනකම් කෑ ගන්නවා දල අරන් යන්නේ පෝ දාලා යන්නේ පෝ මට ඉන්න බැරියෝ මාත් එනෝ කියලා. යකින්නියෝ වගේ කොණ්ඩ කඩාගෙන පයින්නවා. ගෙනියන්න නම් දෙන්න බෑ කියලා. බැරි වෙලාවක් නැගිටලා ඇහුවොත් වරින් බං එහෙනම් යන්න කියලා. ඔය එකෙක්වත් දෙයිද? හද්දෝේ දානින් පස්සේ වදපු අම්මට දරුවෝ බයයි. හදපු අප්පච්චිට දරුවෝ බයයි. හා නෑ කියන්නේ. හත් දවසේ දාණයෙන් පස්සේ බල්ලෙක්ට ගේ වට යන්න බෑ. ගාකින් සද්දෙට ගෙඩියක් කොළයක් මලක් ඇට්ටියක් බැට්ටියක් වැටෙන්න බෑ. මේ තොරණෙද්දා ජනෙද්දා හොලඟකින්වත් හෙලවෙන්න බෑ. ඕන් එනවෝ කියලා යනවා දේවාල ගානේ. ඊට පස්සේ කුප්පි හතරවල් හතර පැත්තෙන් එනවා පන්නන්න. සසර කියන්නේම තනිකඩ ගමනක් සිංගල් ගමනක්. අත්තා යත්තනෝ නාතෝ තමා හිසට තමා තමේ සෙවණැල්ල. අද ඔයත්තන්ට දුක වේදනාව වැඩි නම් මොකද හේතුව? සසර කරාපු පව් අර මම මුලිනුත් කිව්වේ පව්කාර ගනුදෙනු නිසා දුක උරුමයි. වේදනාව තියෙනවා. සැපයක් සනීපයක් දැන්න හැම වෙලාවකම හිතන්න සසර කරාපු පිංගෙ වෙනවා. එහෙනම් සසර ගමන මෙතනින් එහාට සුවපත් කර ගන්න ඕන නම් කත්තබ්බං කුසලම් පිං කරන්න. ලෝකෙට පේන්න නම් ගහ ගන්න නෙවෙයි. පිං කරන්න. පින් කරන්න තියෙන හොඳම කාලේ තමයි තරුණ කාලේ. වයසට ගියට පස්සේ ඕක කරන්න අමාරුයි.
දැන් මට අවුරුදු 26යි. මම මහාන වෙලා අවුරුදු 13යි. අපේ වින්වතුනි මේ වෙනකොට මම බණ කියලා තියෙනවා ලංකාවේ ධර්ම දේශනා 3400කට වඩා. දැන් උගුරත් බැරන්ඩි වෙලා ඊයේත් බණ දෙකක් ත්‍රේදා නික වැරටියේ හැමදාම සැතපෙද්දි පාන්දර එකයි පව්වදාවදි වෙලා පන්සලේ වැඩ ඒ වගේම පිරිවෙන ඉගැන්වීම් කටයුතු වලට යනවා පීරියඩ් එකක් එතනත් කෑ ගහනවා සතුටුයි වින්වතුනි හෙට මලක් දුක නැහැ මේ මහත්වරුන්ගෙන් ආන්නකෝ එදා අපේ පන්සලේ පින්ගමට ගියා අවුරුදු 10ක් ඇතුළත හදන්න පටන් අරන් අවුරුදු 6යි මුල් අවුරුදු 4 මං ඉගෙන ගත්තු කාලේ මේ අවුරුදු 6 ඇතුළත මං හැදුවා වින්වතුනි වගුරු බිමක් හරියට දිව්‍ය ලෝකයක් වගේ ලස්සන තැනක් මට ඉන්න හිතෙන ලස්සන පන්සලක් මං හැදුවා. පස්සේ 88ක කොහිලවලක් ගොඩ කරලා. අද ලස්සන පන්සලක්. පන්සල දැක්කාම මගේ මහන්සිය තේට්ටු ඔක්කොම අමතකයි. පන්සල බාරගatti මට අවුරුදු 16යි. උපසම්පදා වෙලත් නැහැ. දැන් 26යි. ඉතින් අපේ වින්වතුනි සතුටු වෙන්න පුළුවන් ජීවිතේ පින්කම් කරගත්තාම ඒක පුදුමාකාර සැනසීමක්. යම් දවසක ඒ සැනසීම ජීවිතාන්තේ අවසන් හුස්ම රැල්ල හෙලද්දි දැනෙන්න ඕන. එච්චරයි සතුට, එච්චරයි සැනසීම. සුකෝ පුඤ්ඤසුච්චයෝ පින් කිරීමෙන් ඒ සැපේ පහළ වෙනවා. ඒ සැනසීම පහළ වෙනවා. ඒ නිසා වහ පින්වතුනි පින්කම් කරන්න. මගේ අම්මට අකුරු බෑ. අම්මගේ නම කුමුදුනි. අම්මා අස්සන ගහන්නේ තුමුදුනි කියලා. හැබැයි අපේ අම්මා අපි තුන් දෙනාටම අකුරු ගන්නවා. පාසල් යවලා පන්ති යවලා. අපේ අම්මට පින් සිද්ධ වෙන්න වින්වතුනි අවුරුදු 14න් මම මහාන වෙනකම් මම ගියේ ගම්පහ තියෙන ලොකුම පාසලට ශිෂ්‍යත්ව පාස් වෙලා අවුරුදු 19 දී මම පින්වතුනි මහාන වෙලා එවකට ලංකාවේ ලාභාල්තම රාජකීය පඬිතු උපාධිධාරිය විදියට මම උපාධි ගත්තා. මම ලෝකයක් සතුටු කරනවා බණ කියලා. හැබැයි මට ඊට වඩා සතුටුයි මම අම්මව සතුටු කළා. මට අදටත් පින්වතුනි ෆුඩ් සයිකල්වත් පදින්න බෑ. තිබ්බේ නෑ. අවුරුදු 14ක් ගෙදර හිටියා. හැබැයි අම්මට කවදාවත් නැති දේවල් ඉල්ලලා දුක දුන්නේ නෑ, ගින්දර දුන්නේ නෑ. අම්මා ලොකු හාමුදුරන්ට මාව බාර දෙන්න කිව්වේ, හාමුදුරනේ මේ මගේ බාල පුතා නෙවෙයි, මගේ තාත්තා කියලා. ඒ වචනේ මට අද වෙනකන් ලොකු ශක්තියක් වුණා. අම්මා මාව විශ්වාස කරපු තරම අම්මා මට දුන්න තැන මම රැක්කා. පන්ති කවේට ඉස්කෝලේ නැත්තම් පන්ති අරලවන්න හරි අම්මා ආවහම යාළුවෝ මගෙන් අනන්තවත් අහලා තියෙනවා ඒ ආච්චිද කියලා. නැත්තම් ගෙදර වැඩ කරන එක්කෙනාද කියලා. මොකද අපේ වින්වතුනි අපි පුංචි සන්ධියේදී අපේ අම්මටත් ඒ කාලේ අවුරුදු 40ක් විතරදී අපිට අවුරුදු 10ක් 12ක් වෙද්දී හැබැයි අම්මට තිබුණා ලොකු වැඩිහිටි පාටක්. ඒ ඇයි මම බණ කතා වලින් අහලා තිබ්බා, මම සමාජයේ ලෝක ඉතිහාසයේ අහලා තිබ්බා දරුවෝ වෙනුවෙන් ජීවිතේ දීපු අම්මලා ගැන. මට සතුටුයි මටත් ඉන්නවා දරුවෝ වෙනුවෙන්ම ජීවිතේ කඹරාපු රත්තරන් අම්මා කෙනෙක්. අපේ වින්වතුනි ඒ තමයි අම්මා. මිනිස්සු කැමති නෑ දුවේ පුතේ ඔබ හැදෙනවට. කැමතිද? නෑ. මහන්සි වෙන්න එපා මිනිස්සුන්ව සතුටු කරන්න. මිනිස්සුන්ව සතුටු කරන්න හරි අමාරුයි. ඔබ යම් දවසක මැරෙන්නේ මිනිස්සු සතුටු කරන්න මහන්සි වෙලා හිම්බත් වෙච්ච කෙනෙක් විදිහට. හිමින් ගියොත් කියයි කම්මැලියා කියලා. හයියෙන් ගියොත් කියයි කුලප්පුව විසේ කියලා. දැන් කොහොමද යන්න ඕනේ පියාඹලද? හිමින් යන්නත් බෑ, හයියෙන් යන්නත් බෑ. ආන් එහෙමයි මිනිස්සුන්ගේ හැටි. හැබැයි ඔබ ඇඳුමක් අදිද්දි හිතනවා නම් වටේ කාලා මොනවාරි හිතයිද දන්නේ නැහැ. දෙයක් කරද්දි හිතනවා නම් මිනිස්සු මොන විදියට පිළිගනියිද දන්නේ නැහැ. ඕක බලක්, ඕක සිරවීමක් කරන්නේ හරි දේ නම්. හැබැයි ඒ දේ හරි වෙන්න ඕන. පෞරුෂත්වයක් හදාගෙන හරි දේ කරන්න. මිනිස්සු කැමති නෑ ඔබ හැදෙනවට. අම්මා කැමති. තාත්තා කැමති. ජීවිතේ පළමු රාජකාරී කරගන්න අම්මව සතුටු කරන එක. වරදින්නේ නෑ පුතේ. ගෙදරින් එළියට බහිද්දි අම්මට වඳින්න බැයි නම්, අප්පච්චිට වඳින්න බැයි නම් අපිට වඳින්නත් එපා. පුබ්බ දේව පුබ්බාචරිය බක්මාති මාතා පිතරෝ බුද්ධෝවිය මාතා බුද්ධෝවිය පිතා. මේ අම්මටයි තාත්තටයි දුන්න තැන ගෙදර බුදුන්ට පයින් ගහලා පන්සලේ බුදුන් හොයාගෙන ගියාට ලැබෙන එකක් නෑ. ගෙදරින් එළි බහිද්දී අම්මා ඇස්සට කඳුළු පුරවගෙන අප්පච්චිත් එහෙම්මම
දරුවගේ හිස අත ගාලා කියනවනම් මගේ රත්තරන් පුතාට බුදු සරණයි දෙවි පිහිටයි කියලා. ওই වෙලාවේ අම්මගේ ඇඟේ දැලි වෙන්න පුළුවන්. දුම්ගද ගහනවා වෙන්න පුළුවන්. එලි වෙච්ච වෙලාවෙ ඉඳලා බත්තම්බල කුස්සියේ දුමේ අප්පච්චි ගැඟේ මඩ මඩන් වෙන්න පුළුවන්. හැබැයි හිතේ මඩ මඩන් දැලි දූවිලි නැහැ. සෙත් පැතුවොත් ඒක පුදුමාකාර ආශිර්වාදයක්. එලි බයිද්දි කිව්වොත් පින්වතුනි දරුවා යන්න එපා මේ වෙලාවේ දැන් රෑ වුණා හැන්දෑ වුණා වහිනවා එපා පුතේ යන්න. පදේකුත් කියාගෙන හිතර ඉතල එලි බහින්නකෝ. එන්නේ පින්වතුනි අතප්පයක් හරි සූලගෙන. ඇයි ඒ? අපිටත් වඩා අපි ගැන දන්නවා දැනෙනවා අම්මටයි තාත්තටයි. අපි මැවුනේ අම්මගේ කුසේ ඇතුලේනේ. ඉතින් අපිට වඩා දැනගන්න ඉපෑ. මේ වචනේ තුල කීකරු වෙන්න, හික්මෙන්න. හාමුදුරුවන්ගේ බඩ පුරවන්න කලින් අම්මගේ බඩ පුරවලා ඉන්න ඕන. ලෝකෙට පේන්න පින්කම් කළාට අම්මා තාත්තා දුක් ගින්දර නම් පින්වතුනි කඳුලැලි විදියට බොන්නේ. ඔබ ෆේල්, ඔබ අසමත්, පව්කාරී. එහෙම කෙනෙක් වෙන්න එපා. කෙනෙක් ඔබට අද ප්‍රශංසාවක් කරනවා නම් ඔබව අගය කරනවා නම් වර්ණනා කරනවා නම් coming soon නින්දාව. ගුණ ආදී කැමති වගේම සෝදානමින් ඉන්න අගුණත් අහන්න. පූජාසනේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයේමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ. ඒවා නින්දා ප්‍රශංසාසු නින්දා ප්‍රශංසා දෙකේ සේනෝ යතා ඒක ගණෝ වාතෙන්න සමීරති. කන්දක් වෙන්න. කන්ද කවදාවත් තුලකින් වැනෙන්නේ නැහැ. නින්දාවේදී කඩා වැටෙන්නත් එපා, ප්‍රශංසාවේදී ඉදිමෙන්නත් එපා. දරා ගන්න. ප්‍රශ්න ජීවිතවලට එනවා. කඩා වැටින් එනවා, බින්දුවටම වැටෙනවා, ගම් වතුරට යට වුණා, නායේ ගියා, මිනිස්සු මැරුණා. අපිටත් මැරෙන්න බෑ. අපි ජීවත් වෙන්න ඕන. එහෙනම් පින්වතුනි දරා ගැනීම පුරුදු කරන්න. සඳුන් ගහ සුවඳ තරන්න. නිකම් තිබ්බට සඳුන් ගහ සුවඳ නැහැ. තරන්නයි සඳුන් ගහ සුවඳ. ප්‍රශ්න එන්න අතකින් ලබන්න දරා ගැනීම දරා ගන්න පින්වතුනි ජීවිතයේ සුවඳයි. ජීවත් වන කෙටි කාලේ කැප කරන්න එපා අනුන් ගැන හොයන්න. ඇති හෙව්වා. මිනිස්සුන්ගේ වටිනාකම් ඉල්ලන්න එපා. මිනිස්සු වටිනාකම් දෙන්නේ එවුන්ට ඕන විදියට. හදවතින්ම වටිනාකමක් දෙන්නවා නම් දෙන්නේ අම්මයි තාත්තයි විතරයි. මිනිස්සුන්ගේ වටිනාකම් ඉල්ලන්නත් එපා. ඒ දෙන වටිනාකමට ඔබ ලඟු වෙන්නත් එපා. ඔබ ඔබට ආවේනික කෙනෙක් වෙන්න. ඔබ වෙන්න. ඔබ බ්‍රෑන්ඩ් එකක් වෙන්න. කෙනෙක්ට ඕන විදිහට ඔබ හැසිරෙන්න එපා. ඔබට සතුට වෙන්න පුළුවන් දේ ඔබ කරන්න. සමහර අම්මලා පින්වතුනි පාරට ගෙවෙනවා. ගමට ගෙවෙනවා. ඇයි ඒ? ඕපදූප ටික ඩිලිවරි කරන්න එපා. ඒවුන් හිතනවා සමාජයෙන් මට පැවරිච්ච ලොකුම රාජකාරිය තමයි ඕපාදූප කියන. කේලම් කියන එක. අකුරු දදා වචන දදා අනුන්ට ගින්දර දෙති මෙවුන්ට හරි සතුටුයි. අඹරාපු ගුලිවල රඟේ පේද්දි කවඩවල් වැයෙනවා, පවුල් දෙකඩ වෙනවා, ප්‍රශ්න ඇති වෙනවා, ලෙඩ්ඩු වෙනවා. මෙවුන්ට හරි සතුටුයි. ඇයි? අවුලාපු ගිනි පත්තු වෙලා. හැබැයි අමතක කරන්න එපා. එහෙම අවුල්ලපු පත්තු කරපු දල්වපු ගිනි ආපිට Tamanටත් එන දවසක් එනවා. එදාට පින්වතුනි ඒ ගිනි නිවන්න කවුරුවත් නැහැ. ඒ අම්මා ගමේ හතර කොන දන්නවා. කඩේ විත්ති දන්නවා, පන්සලේ විත්ති දන්නවා. හැබැයි දුව පුතා අයාලේ යනකම් අඩාලේ යනකම් අම්මා දන්නේ නැහැ. අම්මා ගමේ හතර කොන ගැට ගැහුවා. ඕපදූපටි ගියාට මෙයාට කළා ඩිලිවරි කළා. හැබැයි අම්මට බැරි වුණා පුතා ගැන හොයාගන්න. දුව ගැන හොයන්න. ඒ නිසා ප්‍රථමයෙන් එකම වගකීම කරගන්න ආත්මාභිවෘද්ධිය. තමන් ගැන හොයන්න. තමන්ගේ අඩුපාඩු සකසා ගන්න. සුමගට එන්න. හරි දේ කරන්න. ජීවත් වුණ කෙටි කාලය තුල ඔබේ මිනිසත්කමින් මේ සමස්ත මානව සමාජය සුවඳවත් කරන්න පුළුවන් හොඳට පිපිච්ච මානුෂීය පත්මයක් මිනිස් මලක් වෙන්න. උත්තරයි බලන්න. ලද්දා වූ සකල විද පුණ්‍ය ශක්තිය ප්‍රථමයෙන් දෙවියන්ට අනුමෝදන් වේවා. දෙවියන්ගේ ආශිර්වාදයේ දූ පුතුන්ටත් පවුලේ සැමටත් වේවා. දෙවියෝ උතුම් නිවනින් සැනසේවා කියන පැතුමෙන් අපි දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා
අවකාශ දෙකක් තියෙනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං චිරන් රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං පරන්ති. ලද්දාව් සකල විද පුණ්‍ය ශක්තිය මිට වසර 5කට එහා පැත්තේදී අභාවයටපත් වුණු ඉගොඩවත්ත ආරච්චිගේ රූපවතී මෑණියන්ටත් වසර 8කට එහා පැත්තේදී අභාවයටපත් වුණු කේ.කේ. ආර්යසේන පියතුමාටත් ඒ ආලවතී මෑණියන්ටත් කේ.කේ. අනුමා වසන්ති සහෝදරිය ප්‍රදාන කොට ඇති දෙපාර්ශ්වෙම අභාවයටපත් වුණු මළගිය ඥාතීන්ට මෙපින් සැලසේවා. සසර ගමන කෙටි වේවා. භවගාමී දිව්‍ය සුවපත් වේවා. උතුම් නිවනින්ම සැනසේවා කියලා අපි සාදු නාද පවත්වලා පින් දෙනවා. මීට කාලයකට එහා පැත්තේදී මේ ධර්ම දේශනා පිළිබඳව අපේ නාරංවල ජයන්ත මහත්මයා විසින් සම්බන්ධීකරණ කටයුතු මැනවින් සිද්ධ කළා. මේ දේශනාව සඳහා සුපින්බර දායකත්වයේ සපයන්නේ අපේ රොහාන් මහත්මයා, නෝනා මහත්මිය, දියණි ඇතුළු කොට ඇති පවුලේ පින්වන්ත පිරිස. අරමුණු ගණනාවක් මූලික කරගෙන ප්‍රධාන අරමුණ උනේ ධර්මයේ අසන්නයි, සද්ධර්මයේ ශ්‍රවණය කරන්නයි. ඒ අනුව කළ ආරාධනා පිළි අරගෙන අපි වැඩම කළා. ගිය අවුරුද්දේ අවස්ථා දෙකකදී නවගම ශ්‍රී පත්තිනි දේවාලය ආශ්‍රිතයේ විහාරස්ථානයේ තුල ධර්ම දේශනා දෙකකට මම වැඩම කළා. මුල්ම ධර්ම දේශනාවෙන් පසුව අපි රෝහාන් මහත්මයා, නෝනා මහත්මිය දුවණිය දායකත්වයක් සපයලා ධර්ම දේශනාවක් සංවිධානය කළා. ඉන් අනතුරුවයි මේ ධර්ම දේශනාව සඳහා අපට ආරාධනා ලැබුණේ. ජයන්ත මාම අපිට ගොඩාක් උපකාර කරන, ලෙන්ගතුව සෙනෙහසින් කටයුතු කරන තාත්තා කෙනෙක් වගේ අපිව ආරක්ෂා කරන සදැහැති දායකයෙක්. එතුමා තමයි මේ නිවැසියන් වෙනුවෙන් ආරාධනාවන් අප වෙත අරගෙන ආවේ. ආරාධනා පිළිගන්නත් ඒ වගේම කාර්ය බහුලත්වයේ පසකලා වඩින්නත් පැයකමාරක් වගේ කාලයක් ධර්මයේ දේශනා කරන්නත් ප්‍රධානම හේතුව තමයි අපේ රොහාන් මහත්මයා, එම නෝනා මහත්මිය, දියණිය ඇතුළු පවුලේ පිරිස ශ්‍රද්ධා සම්පන්න පිරිසක්. මේ ගෙදරට ගොඩ වැටින හැමෝට මේක පැහැදිලි. මේ දොරගුළු විවර කරගෙන උළුවස්සෙන් ඇතුළු වෙද්දිම පැහැදිලි අද මේ නිවස පන්සලක් වගේ. ඒ තරම්ම සිත් පහදින, ඒ වගේම දකින බලන හැමෝටම කුසල් චේතනාවන් මතුවන, ස්තරම්බන, ජනිතවන පින් බිමක් බවට අද මේ ගෙදර පත් කරගත්තා. මේවට ඕනේ භෞතික ධනෙ නෙවෙයි. ඒ ධනෙට වඩා මම අගය කරන්නේ ශ්‍රද්ධා ධනං කියපු විදිහට ශ්‍රද්ධාව නම් වූ ධනය. බෞද්ධයා සතු විය යුත්තේ ප්‍රධාන වශයෙන් භෞතික ධනයට වඩා ශ්‍රද්ධාව නම් වූ ධනය. ඒ ශ්‍රද්ධාව නම් වූ ධනය අඩුවක් පාඩුවක් නැතිව ඒ ධනෙන් ආඩ්‍යවත් වෙච්ච පවුලක් තමයි අපේ රොහාන් මහත්මයා ඇතුළු පවුලේ පින්වන්ත පිරිස. පත්තිනි දේවාල පරිශ්‍රයේ දෙවන ධර්ම දේශනාවට අපි වැඩම කළාට පස්සේ දුවණියේ ධම්සභා මණ්ඩපයට කිට්ටු වෙලා මට කිව්වා හාමුදුරනේ පැයකමාරක් විතර බණ කියන්න කියලා. ඒ දුවණියට ගෞරව කරන්න, අගය කරන්න එදත් හෝරාවකට අධික කාලයක් අපි සද්ධර්මය දේශනා කළා. අදත් ධර්ම දේශනාව ආරම්භ වෙන්න ඔන්න මෙන්න තියලා
කිට් වෙලා මට කිව්වා හාමුදුරනේ පැයකමාරක් දෙකක් බණ කියන්න කියලා. අපේ ශක්ති ප්‍රමාණයෙන් අපෙන් කළ ඉල්ලීම අපි සම්පූර්ණත්වයට පත් කළා. ඇත්තටම රොහාන් මහත්මයා ළඟත් නෝනා මහත්මිය ළඟත් ලොකු වටිනාකමක් තියෙනවා. සතුටු වෙන්න පුළුවන් කාරණාවක් තියෙනවා. ඊතරම්ම ශ්‍රද්ධාවන්ත නවයෝන් දුවණියක් දියණියක් Tamanට ලැබීම අම්මේ තාත්තේ සතුටු වෙන්න පින්කම් කරන්න ලැබි දරුවෙක් ඉන්නවනම් ඒක වාග්යක් වාසනාවක්. මට හිතෙනවා අද මේ බණ මඩුව මෙහෙමනම් ඔයත් හැන්දෑවට මොනතරම් ලස්සනට බුදුන් වදිනවද? ඒක මට හිතා ගන්න පුළුවන්. ආයි කියන්න ඕනේ අපි පින්වතුනි මහාන වෙලා දැන් අවුරුදු 13ක් ලංකාවේ ගොඩාක් පළාත්වලට මං ගිහිල්ලා තියෙනවා. මිනිස්සු ආශ්‍රය කළා තියෙනවා. හැසිරීමෙන් අපිට යම් තරම් අදහසක් ගන්න පුළුවන්. ඔයත් සාමාන්‍ය දවසක බුදුන් වදින හැටි, පන්සල්ට කියලා මල් ටික පූජා කරන හැටි, gedara මොනතරම් සාමකාමී සුවදශීලී පින්වන්ත වාසනාවන්ත නිවසක්ද කියන බව පැහැදිලි. රොහාන් මහත්මයා ඉදිරිපස ඉඳගෙන කිසිම කලබලයක් නැහැ. එතුමාගේ යාළුවෝ ඇවිල්ලා ඇති. එතුමාගේ හිතවත් පිරිස ඇවිල්ලා ඇති. හැබැයි එතුමාට වගක්වත් නැහැ. එතුමා තාම ඉදිරිපස ඉඳගෙන බණ ටික අහනවා. වෙන තැන්වල නම් gedare එක නැහැ. එක පාර කියනවා. කේල් කැන් එල්ලනවා. සිංහකට වටේ ගහනවා. පිටිපස්සේ මිරිස් බදිනවා. එක්තැනක එහෙම වුණා ඉවර වෙනකම් මෙවුනුත් කහිනවා මාත් කහිනවා. එවුන්ට මිරිස් බදින්න පටන් ගත්තේ මම බණ කියන්න ගත්තාම. මං අවසානයේ ඔබට සතුටුයිද දැන් කියලා. මාව අච්චරක් දුර ඉඳලා වඩම්මලා මෙවුන් මිරිස් බදින්න ගත්තා. එනේ කාලට කන්න දෙන්න. මිරිස් බැද්දාම අස්ස හැදෙනව නේද? දුමත් එක්කලා මමත් කයිනවා බණ අහන්නේ උනුත් කයිනවා. අවසානයේ හොව සතුටුයිද කියලා. ඒ වගේ අශ්‍රද්ධාවන්ත තැන් දැකලා තියෙනවා. මෙතන සාමකාමී. මං හිතනවා බොහෝ පිරිසක් මෙතන ඉඳගෙන බණ අහනවා. ඒ හැමෝම බණ ඇහුවා. ධර්මයේ ශ්‍රවණය කළා. සසර කවමදාවකාරි අපිට ධර්මයේ මිස් වුණා. ඒ නිසා තාම අපි සසර ආයි මිස් කරගන්න එපා. මොන දේ මිස් වුණත් ධර්මයේ නම් මිස් කරගන්න එපා. අපේ ශාසනයේ කිසිම රහතන් වහන්සේ නමක් නැහැ බණහන් නැතුව රහත් වෙලා. රහත් තුනේ බණහලා. එදා කරපු වරදක් ඔබ අද දැන් කරන්නේ නැත්නම් ඇයි? බණ පදයකින් ඇහුණක් කරන්න එපා කළොත් නම් ආදීන වේ නපුරුයි කියලා අද කරන්න හිතෙන්නේ. අප්‍රියයි, අප්‍රසන්නයි, හිරිකිතයි. එහෙමයි පින්වතුනි මිනිස්සු හැදෙන්නේ. කසිප්පු කාර්යයේ හදවතේ රහතෙක් පහළ වෙන්න පුළුවන්. මිනී මරුවගේ හදවතේ රහතෙක් පහළ වෙන්න පුළුවන්. අඟුලිමාල ඒ වගේ කෙනෙක්. විමලා, සුලසා, අඩ්ඩකාසි, සිරිමා, අම්බපාලි රහත් වෙච්ච වෛශ්‍යාව. අවබෝධයයි උවමනාවයි තියෙන්න ඕන. හැදෙන්න උවමනාවක් තියෙන්න ඕන. උවමනාවක් තියනවා නම් කාටත් හැදෙන්න පුළුවන්. හැදෙන්න බෑ කියලා හිතනවා නම් එයාට හැදෙන්න තියෙන උවමනාව බලවත් නැහැ. ඒ තරමටම හැදෙන්න උවමනයි නම් මොනවද පින්වතුනි අත්තරින්න බැරි? මොන ඇබ්බැහි කන්ද පින්වතුනි දුරු කරන්න බැරි පුළුවන්. ඒ නිසා ඒ බව සිහිපත් කරමින් රොහාන් මහත්මයාගේ ශ්‍රද්ධාව, නුන මහත්මියගේ ශ්‍රද්ධාව එයත් අපූර්වට බණ ටික ඇහුවා. අවසාන මොහොත දක්වා මෙතත් තේමයි අදත් තේමයි. දුවනියත් එන මේ පුතා වෙන්න තියෙන්නේ. ඒ වගේනේ මොන ටික. ඉතින් ඒ දෙපළ මේ බාල දුවනේ දරුවෝ 3 දෙනයි. ඒ හැමෝමත් හොඳට බණ ඇහුවා. ඇත්තටම ශ්‍රද්ධාව තියෙනවා නම් දරුවන්ගේ දෙමාපියන්ට සැනසෙන්න පුළුවන්. හරියට බුදුන් වදිනවා. අම්මට අප්පච්චිට ගරු කරලා කතා කරනවා. හිතක් රිද්දන්නේ. එහෙම දරුවෝ ලබන්න වාසනාවක්. පින්වන්තකම. ඒ නිසා ඔයත්තන්ට මේ වටිනාකම ලැබුණු එක ගැන අපිත් ප්‍රශංසා කරනවා, අගය කරනවා. විශේෂයෙන් දුවණියේ ගොඩාක් පිනට ලැබී අපි මේ පිළිබඳව අහලක් තියෙනවා. ධර්මයට කැමති අපියම සම්බන්ධ කරගෙන මේ පින්කම පවත්වන්න අවශ්‍යතාවය තිබුණ ගමේ පන්සලේ ධර්ම දේශනාවක් යොදාගත්ත පෙබරවාරි පොය දවසේ අපිට අපහසුයි දෙරණ 24 නාලිකාව නවම් පෝදා
සදහම් වන්දනා වැඩසටහන අපේ පන්සල ඉඳලා තමයි සජීව විකාශනය කරන්නේ. ආන්ගේ නිසා එදාට වඩින්න අපහසු බව මම කලින්ම මතක් කළා. ඒ විදිහට ගත්තාම දුවණියේ ගොඩාක් මේ පින්කම් වලට උනන්දුයි, ධර්මයට ලැබි ශ්‍රද්ධාවන්ත දුවණියක් නිසා දුවණියවයි පවුලේ හැමදෙනාමයි හදවතේ ගැඹුරුම තැනින් අගය කරනවා, ප්‍රශංසා කරනවා, පින් දෙනවා. ඒ වගේම හැමදෙනාම බොහොම ගෞරවයෙන් අවසාන මොහොත දක්වාම එකහමාරකට අධික කාලයක් සද්ධර්මයේ ශ්‍රවණය කළා. අහපු එක බණ පදයක් හරි ජීවිතයට ගන්න, ගෙදර අරගෙන යන්න, හැදෙන්න, නැසෙන්න එපා, වෙනසෙන්න එපා, හැදෙන්න, සත්පුරුෂයෙක් වෙන්න, උතුම් මිනිසෙක් වෙන්න මේ ධර්ම දේශනාවට ගොඩාක් සූදානම් වුණා. ඒක පැහැදිලිනේ. අපිව පිළිගත්ත තැනේ ඉඳලා මේ අවස්ථාව දක්වාම මේ හෝරා එකහමාර නිමා වෙන තැන එනකම්ම මේ ධර්ම මණ්ඩප හදන්න, මේ ගොක්කොළ වලින් මේ පසුබිම් හදන්න, මේ පරිසර හදන්න ලේසි පාසු නෑ. ගොක්කත්තක් කපනවා කියන එක ලේසි නෑ. මිනිස්සේ ගොක්කත්තක් කපන්න දෙන්නෙත් නෑ පොල් ගහක් අවුරුදු කීපයකින් බාල වෙනවා කියලා. එතකොට ඒ වගේ පරිසරයක් තියෙනවා මේ වගේ නිර්මාණ කරද්දී. එතකොට මේ මහත්තුරු ඒ අභියෝග ජයග්‍රහණය කරගෙන පින්වන්තකම නිසා, ශ්‍රද්ධාවන්තකම නිසා ධර්මයට ගෞරවයක් කරන්න මේ ගෞරව කලේ මේ ආසන හදලා නීලමහර චතුරශාන්ත වන මට නෙවෙයි, සංඝ සනුහරේටමයි, ධර්ම රත්නේටමයි, ලෝතර අමාමෑණි බුදු පියාණන් වහන්සේටමයි. ඒ කරපු පූජාවේ අනුසස් වෙලෙන් ඔබට කැස්සක්වත් දෙන්න එපා. උණක් කෙම්බිරිස්සාවක්වත් දෙන්න එපා. ආන්තරාවක් නපුරක්වත් වෙන්න එපා. අවඩක් වෙන්න එපා. යහපතක්ම වේවා කියලා හදවතින් අපි පතනවා. හොඳයි, එසේනම් ලද්දා වූ සකල විද පුණ්‍ය ශක්තිය අද දින 50 වන උපන්දිනයේ සමරන අම්මද කේ ධම්මි මෑණියන්ට ආදරණීය මෞතුමියටත් ඒ වාගේම විවාහ සංවස්තරය අවුරුදු 26ක් වනවා. ඒ වාගේම මේ ගෙට ගෙවදිලා වසර 24ක් සපිරෙනවා. මේ කාරණා තුනම මංගල කාරණා. ගෙට ගෙවදීම කියන්නේත් මංගල්‍යයක්, විවාහය කියන්නේත් මංගල්‍යයක්, ජන්මදිනය කියන්නේත් මංගල්‍යයක්. මංගල කියන්නේ සුබ දෙයට. සුබ දවසක මංගල සූත්‍රයෙන්ම මං බණ කිව්වා. මෞතුමිය ප්‍රදාන කොට ඇති අපේ රෝහාන් මහත්මයා, දියණිවරු දෙපළ පුතා ඇතුළු පවුලේ සෑම දිනාටමත් ඊ දවසේ 42 වන ජන්මදිනය සිහිපත් කළ නාලක වණිගසේකර සහෝදරයාටත් 48 වන ජන්මදිනය අද දවසේම සමරන දීප්ති කුමාරි මහත්මියටත් මෙම සුපම් දිනය සමරන සියලුම දෙනාටත් ඒ වගේම සද්ධර්මයේ ශ්‍රවණය කළ ඔබ හැම දිනාටමත් උපකාර කරපු හැම දිනාටමත් වචනයකින් හරි යමෙක් උපකාර කළා නම් ඒ සැමටත් සාදුකාරයකින් හරි මේ පින් දැක බල අනුමෝදන් වුණා නම් සැමටත් පොදුවේ ගත් කල රෝහන් මහත්මයා, ධම්මි මහත්මිය ඇතුළු දරුවන් තුම්පල ප්‍රදාන පවුලේ සැමටත්, ඥාති පිරිසටත්, කල්යාණ මිත්‍ර සැමටත්, දායක පිරිසටත්, ඔබටත්, පවුලේ සැමටත්, ගමටත්, රටටත්, මුළු මහත් ලෝකයාටමත් මේ සකල විද පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා. සරෝපද්‍රවයන් වහා විද්වංසනයේ වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඉෂ්ටාර්ථයන් සිද්ධාර්ථයන් වීමෙන් අනාගතයේ සුඛිත මුදිත වෙත්වා. ලැබුණම් වසර යහපත් වේවා, සුබ වේවා. අපලෝතුරු නවග්ගා දෝෂයන් කරදර බාධක ඇතුළු සරෝපද්‍රවයන් නෙළුම්පතක ජලයෙන් නොරදෙන්නාක්සේ වහා විද්වංසනයේ වේවා. සිරු දුක් උපසමනය වේවා. සිරු බය නිර්භය වේවා. සිරෝග සුවපත් වේවා. තෙරුවන් බෙලෙන් දෙව්රක වරණේ මේ ධර්ම පූජාවේ අනුසස් බෙලෙන් උපන් දිනේ සිහිපත් කරන අපේ ධම්මි මැතිණිය ප්‍රදාන කොට ඇති සෑම දිනාටමත් ඔබ සෑම දිනාටමත් සිතක් ශාන්තියක්, අභිවෘද්ධියක්, යාපතක්, සැනසීමක්, සුබ ජන්ම දිනයක් සහ ඔබ සැමට සුබම සුබ අනාගතයක්ම වේවා කියලා අපි සාදුනාද පවත්වමින් ප්‍රාර්ථනා කරනවා. ජාත්‍යාදී දුකින් අත මිදී ලබන නිත්‍ය මංගල පරම රමණීය අජරාමර අමා මහ නිවනින් නිවෙන්න යම් දවසක අපේ ප්‍රඥාව මෝරනවද එදාට මේ අහපු බණ පද ටිකත් ඒකායන පාරමිතා දහමක්ම වේවා කියලා අපි සාදුනාද පවත්වමින් ප්‍රාර්ථනා කරමු. වැඳ ගන්න හැම දිනාටම සිත් පතනවා.